හොඳයි සාදුකාරය පවත්වන්න. නමස්කාරය කියන්න පන්සේ සමාදන්ව. බුද්ධං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि සංඝං शरणं गच्छामि ဒုတိယံ පි බුද්ධං शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදුකාරය පවත්වන්න. समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् शृण्वन्तु सग्घमोक्खदं धम्मश्रवण कालो अयं बधन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඥානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කිංච භික්ඛවේ ජානතෝ කිං පස්සතෝ ආසවානං khයෝති තී. වැබඩ ශ්‍රී ධර්මවර්ධනාරාමාධිපති මේ කවුරුත් ගරු කරන ප්‍රිය කරන අපේ පූජනීය තලපත් කන්දේ සිරිනන්ද පණ්ඩිත හාමුදුරුවෝ වරප්‍රමුඛ වන්දනීය පූජනීය මහ සංඝරුවනින් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත ගුණවන්ත සත්පුරුෂ පින්වත්නි, විහාරස්ථානයේ වාර්ෂිකව සිද්ධ කෙරෙන එහිපස්සිකෝ
සදහම් දානමය පින්කම මේ වර්ෂයේ සිද්ධ කෙරෙන මොහොතේ එහි පළමුවෙන ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි සූදානම්. ඉතින් මම බොහොම සතුටු වෙනවා. අද පළවෙනි බණ මමත් ඉස්සෙල්ලම පන්සලට වැඩම කරපු දවස. මම පන්සලට වැඩපු ගමන් සතුටු වුණා මේ මිදුල දැකලා. මම ඉස්සෙල්ලාම පන්සලට බහැපු ගමන් අපේ දායක මහතුරුන්ගෙන් ඇහුවේ කවුද පන්සල අතු ගෑවේ කියලා. ඇමදුවේ කවුද මේ මිදුල? හරි ලස්සනයි. පුංචි හාමුදුරුවන්ගේ ක්‍රියාව අපි අගය කරනවා. ඊළඟට මේ පරිසරය හරි පිරිසිදුයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සිල් රකින්න කලින් වත් සම්පූර්ණ කරන්න. වත්තං න පරිපූර්ණති න සීලං පරිපූර්ණති. වත් පුරන්නේ නැති කෙනාට සිල් පිරෙන්නේ නැහැ. එසා සිල්වතුන් ඉන්න හැමතැනම පින්වත්නි වත් පිරෙන්න ඕනේ, පිරිසිදු වෙන්න ඕනේ. හාමුදුරුවෝ දායකම්මලා ගැනත් සිහිපත් කළා. සතියකට සැරයක් ඇවිල්ලා මේ කටයුතු කරනවා කියලා සතුටු වෙන්න පුළුවන්. ගුණවතුන්ට සිල්වතුන්ට තමන්ගේ ගුණය සීලය වර්ධනය කරගන්න අවශ්‍ය කරන භූමියක් අපි සකස් කළාය කියලා සතුටු වෙන්න පුළුවන්. එනිසා අපේ සිරිනන්ද පණ්ඩිත හාමුදුරුවන්ට තව තවත් ලෝසසුන් වැඩ වඩන්ට මේ විහාරස්ථාන දියුණු පවුණු කරන්න, ඒ වගේම මේ සසර දුක් විඳින සත්‍යය සසර සාගරයෙන් එතර කරන්න ශ්‍රීමත් බුද්ධාත් රත්නත්‍රයේ ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ රැකවරණ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දැන් බණ ටිකක් අහමු. බණහන වෙලාව. මෙවතුනි, අද මේ ධර්ම දේශනා මාලාව සඳහා මාතෘකාව තෝරලා තියෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර වටිනම එකකි. දැන් මේ බුදුහාමුදුරුවන්ගේ දේශනා කියන මල්ලෙන් මොක ගත්තත් මණික් කැටයක්. හැම දේශනාවක්ම වටිනවා. හැබැයි මේ දේශනා අතරක් තියෙනවා හිතාගන්නත් බැරි වටිනාකම් තියෙන මණික්. ඒ අතරින් එකක් තමයි සබ්භාසව සූත්‍රය. මේ සබ්භාසව සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ආශ්‍රව දුරු කර ගැනීම ගැන කරුණු. පින්වත්, ඔබ දන්නවා අපි සසරේ දුක් විඳින කරුණු හතරක් තියෙනවානේ ආශ්‍රව කියලා කියනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව, අවිජ්ජාශ්‍රව. මේ ආශ්‍රව නිසා තමයි සසරේ අපි නැවත නැවත ඇලි ගැටි ගැටි දුක් විඳින්නේ. එහෙනම් ආශ්‍රව කියන්නේ මොනවද? කෙලෙස් වලට කියන නම. ආශ්‍රව කියන එකේ අර්ථය පැහැදිලි කරන අටුවා ආශ්‍රව කියන්නේ පැසවන. දැන් පැහැවනවා කියන එක දන්නවනේ. තුවාලේ එහෙම තියෙද්දි හැරව පිරිපිරි පැහැවනවා. ආශ්‍රව කියන්නේත් එහෙමයි. තව අයත් හිතාගෙන හිටියට ඔය ලෝභකම්, මෝඩකම්, තරහය මේ ඉබේ හටගන්නේවා කියලා නෑ. සසරේ අනාදිමත් කාලෙක ඉඳන් ගෙන ආපුවා. සමහරු ඉන්නවා පින්වත්නි අපිට දකිද්දි පේන්න බෑ. අපි කියන ඔය අක්කා මගේ ඇස් දෙකට පේන්න බෑ. සසරේ ගෙන ආපුවා. කොහේ හරි පටන් ගත්තා. ඒ පටන් ගත්ත තැන දෙකුවා ಜಾතිත් මන් තොගෙන් පලි ගන්න. ආන් දැන් ඇවිල්ලා. දැන් දකිද්දි කියනවා මට වහකදුරු වගේ ඔය අකාව කියලා. මතක තියාගන්න. පැසව ආපු ඒවා සසරේ හැමදාම අපිව පීඩාවට පත් කරනවා. ඒ වගේ පැහැවපු ಜಾති හතරක් තියෙනවා. එකක් කාමය සම්බන්ධ ඒවා. ඒවට කියනවා කාමාශ්‍රව. ඊළඟට භවය සම්බන්ධ ඒවා. නැවත ඉපදී ඔය අතන්ගේ ප්‍රාර්ථනා තියෙනවානේ නේ. උපාසකම්මලා පින් කරාම මොන ප්‍රාර්ථනා කරන අද ලබනාත්මේ ජනාධිපතිගේ පුතා වේවා, අගමැතිගේ පුතා වේවා, රජපෞලක ඉපදේවා. මං ආගෙන ඉඳලා තියෙනවා බෝධි පූජා තියද්දි අපිත් ඉතින් ඔය මළුවේ කැරකෙනවනේ. එතකොට උපාසකම්මලා මොනවද කියන්නේ? සිතුමින්න වැනි
ජීවත් වෙන්න ආසයි, ආයුෂ වැඩි කරගන්නත් ආසයි, මැරිලා ඊටත් වැඩිය හොඳට කමන්නේ අහිංසක ප්‍රාර්ථනා. හැබැයි පින්වත්නි, අහිංසක ප්‍රාර්ථනා සසර සමහර වෙලාවල් වලට අපිව දුක්ඛිත භාවය දක්වා ගෙනියන්න පුළුවන්. මේ භවය තුල නැවත නැවතත් ඉපද මෙරි මෙරි යන්න ආසාවෙන් ඉන්න අපිට කොහෙද හරි වැරදුනොත් ආයි ගොඩේම හිතා ගන්නත් බෑ. බුදුහාඳුරු බුදු වෙලා අපිට මොනවද දේශනා කළේ? බුද්ධෝහම් බෝධිස්සාමි. දැන් බුදු වුණා, උඹලවත් බුදු කරන්න පුළුවන්. මුත්තෝහම් මෝචේ පරි. හැමදෙයින්ම මිදුණා, දැන් නුඹලටත් මිදෙන්න කියලා දෙන්න. තින්නෝහං තාරයිස්සාමි. මම සසර ගඟ තරණය කළා, දැන් නුඹලටත් තරණය වෙන විදිහ පෙන්වන්න. ඇයි? සංසාරෝගා මහබ්බය. දරුවනේ සසර නැමැති සැඩපහර භයානකයි. මේ සැඩපහරට වැටුණොත් ආයි කොහෙන් එයිද කියලා හිතන්නවත් බෑ. ඔයත් ඔය හිතාගෙන ඉන්න ඊළඟ එකෙත් අපි මිනිස්සුයෝ වෙයි, ඊළඟ එකෙත් සැප කොහේ එහෙම හිතන්නද? අපි කරපු කියපු දේ අනුව කර්මානුරූපීව පහළ වෙද්දි පින්වත්නි, හේතුඵල සකස් වෙද්දී අපිට මොන ඉරණමත් වෙයිද කියලා හිතන්නවත් බෑ. එනිසා භවය සමහරු කෙලෙස් බවට පරිවර්තනය කරන් ඉන්නවා. ඊළඟට දෘෂ්ටිය, තමන්ගේ දෘෂ්ටිය, ඔය දිට්ඨිය ආශ්‍රව කියන්නේ වැරදි අල්ලා ගැනීම නිසා සසරම දුක්ඛිත ස්වභාවයට පත් වෙලා. අද සමහරු කියනවා නේද, මොන බනද ඔය බණෙන් ඇති වැඩක් නැහැ. ඉන්න ටික හොඳට ඉන්න ඕනේ. කවුද ඔය කියන්නේ මරුණට පස්සේ ඉපදෙනවා කියලා? ලැජ්ජ නැතුව පින්වත්නි සමහර හාමුදුරුවෝත් කියනවා. මං ඔය අහගෙන කැකිරාවෙක් කියලා නම තියෙන සංඝයා වහන්සේ කෙනෙක් කියලා මලාට පස්සේ උපදින්නේ නැහැ. බොරුලු. මේ හාමුදුරුවෝලා මිනිස්සු බය කරලා සැප සම්පත් විඳින්න කියන බොරුලු. මං අහන්නේ මොකටද සිවුරක් දාගෙන ඉන්නේ? තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව නැත්තම් මූලිකම ලක්ෂණය ඕකනේ. ශාවකෝ සද්ධාති තථාගතස්ස බෝධින්. බුදුහාමුදුරන්ගේ බුද්ධත්වයේ විශ්වාස කිරීම නම් ශ්‍රද්ධාව කියන්නේ. ඒක නැත්තම් භික්ෂුව එතනම අසමත් භික්ෂු ජීවිතේ. ශ්‍රද්ධාව නැති කෙනාට මහානකම් කරන්න අමාරුයි. මොකද නිවන් මාගේ පළවෙනිම පියවර ශ්‍රද්ධාව. එනිසා බුදුහාමුදුරෝ කියපු ඒවත් සැක කර කර ඔය මරුණට පස්සේ ආයි උපදිනවද දන්නේ, අපි කොහේ ඉඳන් ආවද දන්නේ, ඔය කියන ඒවා ඇත්තද දන්නේ, පුනරුත්පත්තිය පුනර්භවය කියලා ඒවා තියනවද දන්නේ. දෘෂ්ටිගත වෙනවා. ඒ දෘෂ්ටියම අපිව කෙලෙස් සාගරයක ගිල්ලලා සසර දුකට පත් කරන අවාසනාව කියන්නේ අද වෙනකොට දෘෂ්ටි වැඩි. බුදුහාමුදුරන්ගේ කාලේ කීයක් තිබ්බද? 62ක්, දෙසටක් මිත්‍යා දෘෂ්ටි. අද වෙනකොට 62 ඒවා 62ක් තියෙනවා. අද සමහර කෙනා බුදුහාමුදුරු ඉපදුනේ ලංකාවේ කියලා. ඔයත් එහෙම අහලා ඇතිනේ. බුදුහාමුදුරු ඉපදිලා තියෙන්නේ ලංකාවේ, අපි දන්නේත් නැහැ. අපේ උපාසකම්මලා දඹදිව යනවා බුදුහාමුදුරු ඉපදිච්ච තැන හොයාගෙන. ලංකාවේ සමහර කෙනා නෑ බුදුහාමුදුරු ඉපදුනේ ලංකාවලු. කොහෙද? කොළොන්නාවේ සාලමුල්ලේ මේ එහා පැත්තේ. අර සාලමුල්ලේ තියෙන බන්ට් එකක්, බන්ට් එකේ කෙළවරලු. ඒලු ඉපදුනේ සල්ලුවනේ කොන නිසා සාලමුල්ල කිව්වලු. බලන්නකො මොන්න තරම් මෝඩද මේ මිනිස්සු. බුදුහාමුදුරු බුදු උනේ හබරන කැලේ කියන. අලියෙක්ටවත් බොණ්ඩ වතුර ටිකක් නැහැ. වේලි දහදුක් විඳ ඉන්න දුෂ්කර පැතිවල බුදුවරු පහළ වෙනවා කියන එක ඔබ විශ්වාස කරනවද? අපේ බුදුරජාණන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකේ සන්තුසිත දිව්‍ය රාජයා නමින් බෝධිසත්වවදී ඉඳිද්දී මේ මනුලෝකෙට පහළ වෙන්න කලින් පංච විලෝකණෙන් බැලුවා. මතකද? කාලය, දීපය, දේශය, කුලය, මව ඒවා බලලා තමයි මහ පොළොවට ආවේ. වතුරවත් නැති තැන්වල, මිනිස්සු නැති තැන්වල, මහ කැලෑවල බුදුරු පහළ වෙනවා. එහෙනම් මොකටද අසංකේය කල්පලක්ෂ 4ක් පෙරම් පිරුවේ? එනිසා දෘෂ්ටිගත වෙන්න එපා පින්වත්නි. මම ඔයත්තන්ට කුංචි උපදේශයක් දෙනවා. මොකද්ද? බුදුහාඳුරු කොහේ ඉපදුනත් අපිට වැඩක් නැහැ. බුදුහාඳුරු ඉන්දියාවේද, ඇමරිකාවේද, ඕස්ට්‍රේලියාවේද, නවසීලන්තේ අපිට වැඩක් නැහැ. බුදුහාඳුරු බුදු වෙච්ච තැන අපිට වැඩකුත් නැහැ. පිරිනොම් පාපු තැන අපිට වැඩකුත් නැහැ. ශ්‍රද්ධාවෙන් වඳින්න පුදන්න. හැබැයි අපිට වැදගත් වෙන්නේ උන්වහන්සේ අපිට දේශනා කොට වදාළ ධර්මය.
අපේ ජීවිතවලට මඟ පෙන්වේ මේ උතුම් සද්ධර්මය බුදුහාඳුරුවෝ කියනවා මහණෙනි මම කොච්චර දැනගත්තත් අනවශ්‍ය දේවල් ඔබට කියලා නැහැ. බුදුහාඳුරන්ට ඕනනම් කියන්න තිබ්බ ලෝකයේ දිග පළල ලෝකේ පටන් ගත්ත දවසේ ලෝකේ විනාශ වෙන දවස. බුදුරු ඒවා කිව්වේ නැහැ. බුදුරු කිව්වේ නිවෙන්න තියෙන මඟ. විමුක්තියට තියෙන මඟ. එනිසා අද දෘෂ්ටිය නිසා සමහර පින්වත්නි කෙලෙස් සාගරයක ගිලිලා අපායට යන්න බලනවා. ඊළඟට අවිද්‍යාව නිසා සමහරු කෙලෙස් වගා කරගන්නවා. මොකක්ද අවිද්‍යාව කියන්නේ? චතුරාර්ය සත්‍ය නොදැනීම. සසර දුකයි කියලා ගොඩ දෙනෙට තේරෙනවද? තේරෙන්නේ නැහැ. දුකට හේතුව තෘෂ්ණාවයි. තෘෂ්ණාව නැති කළොත් දුකද නැත. ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියන එක නොදැනීම නිසා කොච්චර මිනිස්සු ජීවිතේ දුක් විඳිනවද? අද මිනිස්සු සැපේ පස්සේනේ හොයාගෙන යන්නේ. මේ දේවල් අර දේවල් ඔක්කොම ටික එකතු කරගත්තාම සැප ඇත කියන විශ්වාසය නිසා හති දදා දුවලා හති වැටුනහම මොනවද හම්බුනේ කියලා හැරිලා බලද්දි මොකවත් හම්බෙලා නැහැ. මනුස්ස ජීවිතවල ස්වභාවය ඒකයි. මහා ලොකු ගෙවල් හදලා මහා ලොකු වාහන අරගෙන ඉඩකඩම් යාන වාහන අරගෙන කැරකිලා බලද්දි ආයි ජීවිතේ දිහා ළමයිනුත් Taman ළඟ නැහැ. උනුත් පිටරටවල ගිහිල්ලා හදපු ගෙවල් නඩත්තු කරගන්නත් බෑ. ජීවිතේ අපි වයසින් පරිපාකයකටම ගිහිල්ලා හොඳටම නාකි වෙලා අතපය වළංගුත් නැහැ. මොකටද මෙච්චර සටන් කළේ ජීවිතේ කියලා හිතෙනවා. නිසා මතක තියාගන්න ලෝකයේ පැවතියේ දුක මතයි කියන එක තේරුම් නොගන්න තාක්කල් කෙලෙස් සයුරේ සටන් කර අපි අපායට යන්න පාරවල් හදනවා. එනිසා බුදුහාඳුරුවෝ මේ වටිනා සූත්‍රයෙන් සබ්භාසව සූත්‍රයෙන් අපිට කියලා දෙනවා ආශ්‍රව දුරු කර ගැනීමට අදාළ වෙන කරුණු 7ක්. බණ තියෙනවා දවස් 8ක්. ඒ කරුණු 7 මාතෘකා 7ක් ඔස්සේ දවස් 7ක් කතා කරලා අවසාන දවසේ ප්‍රායෝගිකව මේ කරුණු 7ම එකතු කරලා ඔයත්තන්ට වටිනා අවබෝධයක් ගන්න මේ පින්කම් මාලාව සංවිධානය වෙයි. මතක තියාගන්න නිවන් දකින්නව නම් පින්වත්නි සබ්භාසව සූත්‍රය විතරක්ම ප්‍රමාණවත්. නිවන් දකින්න උවමනාව තියෙනවා නම් මේ ධර්ම මාර්ගයේ යන්න උවමනාව තියෙනවා නම් ගිහි වේවා පැවිදි වේවා ඕනෑම කෙනෙක්ට සබ්භාසව සූත්‍රය පමණක්ම ප්‍රමාණවත්. එසා සබ්භාසව සූත්‍රයෙන් අපි කරුණු ටිකක් කතා කරමු. පළවෙනි මාතෘකාව යට බුදුරජාණන් වහන්සේ පින්වත්නි සවැත් නුවර ජේතවනාරාමේ අනාථපිණ්ඩික සිටුතුමා හදපු ආරාමේ වැඩ වාසය කරන කාලේ උන්වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා. ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ප්‍රතිඋත්තර දුන්නාම බුදුරජාණන් වහන්සේ මේ උතුම් සබ්භාසව සූත්‍රය දේශනා කොට වදාළා. මේ සබ්භාසව සූත්‍රයෙන් හැම කෙනා තුළම තියෙන කෙලෙස් පිළිබඳවයි විග්‍රහ වෙන්නේ. කෙලෙස් නැත්තේ රහතන් වහන්සේ ළඟ විතරයි. අනිත් හැම කෙනාම ගාව කෙලෙස් තියෙනවා. මම දැන් ඔයත්තන්ට කියවනේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, ditthියාශ්‍රව. මේකෙන් සෝවාන් වුණා කියන්නේ මොකද්ද නැති වෙන්නේ? සෝවාන් වුණාම පින්වත්නි නැති වෙන්නේ ditthි ආශ්‍රව. අර තිබ්බ වැරදි දෘෂ්ටි ඔක්කොම නැති වෙලා ඔයත් ඔය කියන්නේ සක්කාය දිට්ඨි. තමන්ගේ කියලා අල්ලගත්ත සියලුම ඒවා ගැලවිලා යනවා. එනිසා සෝවාන් වුණාම මෙන්න මේ කියන ditthි ආශ්‍රවේ නැති වෙනවා. සකෘදාගාමී වුණාම කාමාශ්‍රව තුනී වෙනවා. නැති වෙන්නේ නැහැ. තුනී වෙනවා. අනාගාමී වෙනවා කියලා කියන්නේ කාමාශ්‍රව ප්‍රහාණය වෙනවා. සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. අපි රහත් වෙනවා කියලා කියන්නේ ඊළඟට භවආශ්‍රවය සහ අවිජ්ජාශ්‍රවය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. රහත් වෙච්ච දවසට තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා අවිජ්ජාශ්‍රවය සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ. ඕවනම් ඉතින් පුංචි කාරණා දැනගෙන ඉන්න ඕනේ. පුංචි කාලේ නම් දහම් පාසල් වල උගන්වනවා. සසරට අපිව බැඳ තියෙන සංයෝජන 10යි. ඒවට කියනවා දස සංයෝජන. 5ක් ඕරම් භාගීය, 5ක් උද්දම් භාගීය. ඕරම් භාගීය කියන්නේ
පාල ලෝකවලට අපිව බැඳලා තියෙන සංයෝජන උද්ධම්භාගය කියන්නේ ඉහළ ලෝකවලට බැඳලා තියෙන ඒවා. සෝවන් වෙද්දී පළවෙනියටම නැති වෙනවා සංයෝජන තුන: සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඊළඟට සකෘදාගාමි වෙද්දී තුනී වෙනවා සංයෝජන දෙකක්: කාමරාග සහ පටිඝ. තුනී වෙනව විතරයි, නැති වෙන්නේ නැහැ. අනාගාමී වුණාම මේ තුනී වෙච්ච සංයෝජන කාමරාග පටිඝ සම්පූර්ණයෙන්ම නැති වෙනවා. එතකොට පංචෝරම්භාගීය සංයෝජනය කියන්නේ පහළ ලෝකවලට බැඳලා තියෙන සංයෝජන නැති වෙනවා. අනාගාමී වෙච්ච කෙනා උපදින්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල විතරයි. ආයි මේ දිව්‍ය මානුෂ සම්පත් වලට එන්නේ නැහැ. හැබැයි තව පහක් එහෙමමයි. මොනවද? රූපරාග, අරූපරාග, මාන උද්දච්ච, අවිජ්ජා. ඔය පහ නැති වෙන්නේ රහත් භාවයට පත් වුණාම වයි. කරුණු ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම කියන්න වෙලාව නෙමෙයි. අපි බණට අදාළ කරුණු ටික අද කතා කරමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මම දැන් ඔයත්තන්ට සියලු සංස්කාර, සියලු ආශ්‍රවයන් ඇති වෙන විදිහත්, ඒ සියලු ආශ්‍රවයන් දුරු කරන විදිහත් දේශනා කරනවා. සියලු ආශ්‍රවයන්ගේ දුරු කිරීම තමයි මේ සූත්‍රයේදී බුදුහාමුදුරුව අපිට කියලා දෙන්නේ. ඔන්න බුදුහාමුදුරුව පටන් ගද්දිම කියනවා, ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි. මහණෙනි, මම ඔබට ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම කියනවා. හැබැයි කියන්නේ කාටද? ජානතෝ, දන්න කෙනාට. පස්සතෝ, දකින කෙනාට. තමන්ගේ නුවණින් මෙනෙහි කර කර මේ ආශ්‍රවයන්ගේ ස්වභාවය දකින්න කැමති කෙනාට, දන්න කෙනාට තමයි ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම ගැන මං කියන්නේ. එහෙම නැතුව ඒක නොදකිනා, නොදන්නා කෙනාට නොවේ. නොනුවණින් මෙනෙහි කරන කෙනාට නෙවෙයි, මොලේ නැති කෙනාට නෙවෙයි. අවබෝධයෙන් නුවණින්ම මෙනෙහි කරන කෙනාටයි මං ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම ගැන කියලා දෙන්නේ. කිං පස්සතෝ ආසවානං කයෝ හෝති. මහණෙනි, කුමක් දන්නහුට, කුමක් දක්නහුටද ආශ්‍රව ක්ෂය වෙන්නේ? යෝනිසෝ මනසිකරාය. යෝනිසෝ මනසිකාරය. එළඹ සිටි සිහියෙන් යුක්තව හොඳ සීකල්පනාවේ මේ කියන කරුණු ශ්‍රීකරන්න පුළුවන් කෙනාට තමයි බුදුහාමුදුරුවෝ ආශ්‍රව ක්ෂය කිරීම ගැන කියන්නේ. එහෙම නැතුව කියලා වැඩක් නැහැ නේ පින්වත්නි. මහන්සිය විතර. එළඹ සිටි සිහියේ මේ ලෝකය තුල නුවණින් මෙනෙහි කරන්නාට මේ දේවල් කිව්වහම යාට පුළුවන් නූපං ආශ්‍රවයන් නූපදවා තියාගන්න. උපං ආශ්‍රවයන් නැති කරලා දාන්න. මේ ලෝකයේ තුල යා හැමතිස්සෙම උත්සාහ කරනවා කාම, භව, අවිජ්ජාශ්‍රව, ditthi ආශ්‍රව නැති කරන්න සහ ඉපදීම වළක්වා ගන්න. හැබැයි මොලේ නැති මිනිහට කොච්චර කිව්වත් එයා නුවණින් කල්පනා කරන්නේ නෑ. උඩින් පල්ලෙන් ඕවා අතගා ගන්නවා. අනේ ඕනා දෙයක් කියපු දෙන් අපිට මොකෝ, අපි ජීවත් වෙච්ච විදිහට ජීවත් වුණාම හරි. එහෙම නේද ගොඩක් අය. අද ගොඩක් මිනිස්සු හාමුදුරුවෝ බණ කියද්දි කියනවා, අනේ හාමුදුරුවෝගේ බණ අපිට ඔය කෙහෙල් මල් වලින් ඇති වැඩක් නෑ. කන්න ඕනේ, බොන්න ඕනේ, ජොලි කරන්න ඕනේ, බුදිය ගන්න ඕනේ, පැටව ගහන්න ඕනේ, මැරිලා යන්න ඕනේ. ඔය ටික කරන්න තිබ්බනම් හොඳටම ඇති කියලා. අද ගොඩක් මිනිස්සු එහෙමයි පින්වත්. ජීවත් වෙලා මැරිලා යනවා. අපිත් පාසකුලට ගිහින් කියනවා, හා උපාසක අම්මා මැරුණා, උපාසක තාත්තා මැරුණා, නිවන් සැප ලැබෙන්නේ නැහැ. නිවන ආසන්නයටවත් ගිහිල්ලා නැහැ. ලංකාවේ ගොඩක් මිනිස්සු අද වෙනකොට හිතන් ඉන්නවා අපි කාගේ හරි ප්‍රාර්ථනාවලින් සුගතියයි කියලා. මලවුණු ගොඩක් අය කියනවානේ නැවත අපි අතරෙම ඉපදේවා. ආයි නිවන් දකින්නතුරුම මේ ශ්‍රී ලංකා පොළොවේම පහළ වේවා. ඒගොල්ලෝ හිතන් ඉන්නවා එහෙම ප්‍රාර්ථනා කරපු ගමන් අපි ඩොග් ගහලා ආයි එයි කියලා මනුස්ස ලෝකෙට. එනවද? එන්නේ නැහැ. පොයකට පන්සලකට ගොඩ වෙච්ච නැති, බණපදයක් අහපු නැති, තිසරණේ පිහිටපු නැති, පන්සිල් පද පහ රැකපු නැති, ශ්‍රද්ධාවට එළඹිච්ච නැති මිනිස්සු මලාම ළමයි ලොකු තොරන් ගහනවා, පියාණෙනි නිවන්පුර රුවන්දොර ඇරේවා. ඇරෙයිද දොරවල් තොරන් ගැහුවා කියලා? අපරාධේ ගොක්කොල ටික ගායේ තිබ්බනම් ඉවරයි. මතක තියාගන්න ඔක්කොම බොරු වැඩ. මම ওই බණ කියන ගොඩක් තැන්වල මිනිස්සුන්ට කියනවා මිනිස්සුනේ හදනවා නම් හදන්න හිත.
මම පුංචි ආන්දරන්ට කිව්වා මිදුල අතු ගාලා තියෙන හරි ලස්සන ඕකම කමටහනක් කරගන්න. මිදුල අතු ගාද්දී තණ්ඩ අතු ගාන්නේ මගේ හිත. මේ හිතේ තියෙන නරක ඔක්කොම මං අතු ගන්නවා. වෛරය, ක්‍රෝධය, කෝපය, කාමය, තරහ ඔක්කොම මං අතු ගාලා මගේ හිත පුරවනවා මොනයින්ද? මෛත්‍රිය, කරුණාව, ආදරය, සෙනෙහ ඕන්න මං පුරවනවා. එසා පින්වත්නි අපිට හැදෙන්න කාගේවත් ඒව ඕනේ නැහැ. බුදුරු අපිට කිව්වේ හදනව නම් හදන්න හිත. ඔයත් කාගේවත් ඒව හොයන්න යන්න එපා. අපිට කවුරුත් හදන්න බෑ. කොටින්ම කිව්වොත් දැන් සමහර කාන්තාවෝ ගෙදර ඉන්න මිනිස්සයා හදන්න යනවා, මිනිස්සයා නෝනා හදන්න යනවා. දෙමව්පියෝ දරුවෝ හදන්න යනවා, දරුවෝ දෙමව්පියෝ හදන්න යනවා. හාමුදුරු රට හදන්න යනවා, රටේ උන් හාමුදුරු හදන්න ඉන්නවා. අපිට මොකෙක්වත් හදන්න බෑ. බුදුරු අපිට කියනවා බඹයක් පමණ වෙච්ච ශරීරය ඇතුලේ නිවන කියලා එකක් තියෙනවා, මතු කරගන්න උත්සාහ කරා. ඒ නිසා පින්වත්නි අපි හැදෙනවා මිසක් අපිට කාවවත් වෙනස් කරන්න බැහැදෙන විදිහ කියලා දෙන්න පුළුවන්. ඒ මග ගමන් කරොත් නුවණින් හිතුවොත් ඒ නුවණට අනුව මානසිකාරය හැමතිස්සෙම වෙනස් කරගත්තොත් මිනිසුන්ට පුළුවන් තමන්ගේ ජීවිතේ හැඩගස්ස ගන්න. එහෙම නැතුව අපිට අපේ අම්මා තාත්තවත් පින්වත්නි අපිට ඕන විදිහට වෙනස් කරන්න බෑ. බුදුහාඳුරුව ළඟට හාමුදුරු කෙනෙක් ඇවිල්ලා කියනවා මං යනවා සිවුරු ඇරලා. බුදුහාඳුරුව මොකද? ඔබ වහන්සේ මේ සිල්පද ගොඩාක් දාලා කොහොමද ඔච්චර රකින්නේ? උපසම්පදා හාමුදුරුවන්ට කීයක් තියෙනවද? දන්නවද ඇත්තෝ? කොච්චර තියෙනවද? 227ක්. බොහොම හොඳයි. 227ක් වෙනවා. අර හාමුදුරුවෝ කියනවා කොහොමද ඔච්චර සිල්පද රකින්නේ? මට නම් බෑ, මං සිවුරු ඇරලා යනවා. බුදුහාඳුරුවෝ උඹට එකක් රැක ගන්න බැරිද? එකක් නම් ඉතින් මොනවා හරි කරලා බලුවා. බුදුහාඳුරුවෝ කිව්වා එහෙනම් හිත රැකපන්. 227ම රැකේ කිව්වා. ඔච්චරයි කරන්න ඕනේ. ඔබ බෞද්ධයෝ නම් මේ හිත රැක ගන්න උත්සාහ කරන්න. හිත නොරැක්කොත් වෙන මොනවා රැක්කත් වැඩන්නේ. අද මිනිස්සු ගෙවල් රකින්නවා, දේපල රකින්නවා, ඉඩම් රකින්නවා, වැටමායින් රකින්නවා, රත්තරන් බඩු රකින්නවා, ගෑනු රකින්නවා, පිරිමි රකින්නවා, දරුවෝ රකින්නවා. රකින්න ඕන මේක රැකලා නැහැ. එසා පින්වත්නි හරි පරිස්සම් වෙන්න. ජීවිතේ සුදුසුක තින්න මඤ්ඤ තරං යාමම් පටිජග්ගේය පඬිතු. ජීවිතේ ළමා වයසේදී බැරි වුණා නම් අවබෝධයට එන්න අඩු ගානේ මැදි වයසේදී හරි උත්සාහ කරන්න. මැදි වයසේදී බැරි වුණා නම් අඩු ගානේ වයසක කාලෙදී හරි උත්සාහ කරන්න. ඒ කාලෙත් ඔය තියෙන භෞතික සම්පත් රැකලා මැරිලා යන්න හදන්න එපා. මගේ පන්සලේ දානේ ගෙන උපාසක අම්මා කෙනෙක් අවුරුදු 82යි. බොහොම වයසයි. දරුවෝ ඔක්කොම රට තනියෙන් ඉන්නේ. දානේ පූජා කරලා ඉවර වෙලා මං ඉතින් අර ආදරයට කරුණාවට කිව්වා ආයි පන්සලෙද්දී ඔය කරාබු කුට්ටමයි චේන් එකයි දාලා එන්න එපා කියලා. ඒ පරව මොකද? මං කො මේ හැමතැනම හොරු උපාසකම්ම පාරේදී බයිසිකලයකින් හරි ඇවිල්ලා ඔය චේන් පොට ඇද්දොත් උපාසකම්ම පාරේ වැටිලා තමයි මැරෙන්නේ. මොකද ඇඟේ මස් කලඳක් නැහැ, සරුංගලේ වගේ. මං කෝ ඒ නිසා වැටිලා මැරෙන්න වෙන්නේ. මාළේ නැතුණාට කමන්නේ. උපාසකම්ම ඒ නිසා දාන් එන්න එපා කිව්වා. එයා වටපිට බලලා මට කියනවා ඒක තමයි හාමුදුරනේ අපේ ගේ වටේ ඔක්කොම ගෙවල් වලට පැන්නලු හොරු. මං දැන් රැයට කරන්නේ කරාබු කුට්ටමයි චේන් එකයි මුද්දයි ගලවලා හාල් මුට්ටියට දානවා. උදේට බෙල්ලට දා ගන්නවා. රැයට හාල් මුට්ටියට උදේට බෙල්ලට. ආයි වෙන වැඩක් නැහැනේ අවුරුදු 82යි. නේ මං කල්පනා කළා මනුස්ස ජීවිතේ මුන් කොච්චර පවක් ගෙවනවද කියලා. හිතන්නකෝ. පින්වත්නි මතක තියාගන්න ජීවිතේ අපි වයසින් පරිපාකයකට යද්දී අවබෝධයට එන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙන අතහරිනකොට දුක වැඩි, තියෙන දේවල් වැඩි නිසා. අතහරිනකොට දුක අඩුයි, තියෙන දේවල් අඩු නිසා. දැන් වැරදියට තේරුම් ගන්න එපා. මෙතන අතහැරීම කියලා කියන්නේ ඔක්කොම දේවල් නැති බංගස්ථාන කරලා දාන එක නෙමෙයි. සමහරුන්ට ඉතින් මේ ආම්දුල්ලා කියන්නේ අපිට මේ ඔක්කොම අතහරින්න කියලා. අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා නෑ, කිසි දෙයක් අතහරින්න එපා. ඔබ ලස්සනට ගෙවල් දොරවල් හදන්න, හොඳට වාහන ගන්න, රන් රිදී මුතු මැණික් පළදින්න, ඔය සැප සම්පත් සියල්ල විඳින්න. හැබැයි සියල්ලම අතහැරලා ඉන්න හිටි.
හිතින් අතඇරලා හිටියොත් ගතින් පාවිච්චි කලාට ප්‍රශ්නයක් නෑ. බුදුවරු අපිට කිව්වේ හිතින් අතහරින්න. විසාකල මොනවද ගතින් අතෑරී? කිසි දෙයක් අතෑරියේ නෑ. අවුරුදු 7 දී සෝවාන් වුණා. අවුරුදු 16 දී කසාද බැඳලා ළමයි 20ක් හැදුවා. කෝටි 9ක් වටින මේල පළදනා බෙල්ල එල්ලගෙන යාළු මිත්‍රයෝ පිරිවරාගෙන ගී සින්දු කියා පන්සල් ආවා. අවුරුදු 120 දී විසාකල හිටියේ සතුටි. විසාකල ගී සින්දු කියලා සිටුමාලිගාවල ජීවත් වෙලා අවුරුදු 120 දී මැරිලා ගියා. මැරිලා ගිහිල්ලා දැන් කොහෙද ඉන්නේ? නිම්මාන රතී කියන දිව්‍ය ලෝකේ ප්‍රධාන දිව්‍යාංගනාවෙද ඉන්නකනුත් සැප විඳලා මැරිලා ගිහිල්ලත් සැප විඳිනවා. අපේ ගෑනු විසාකලා වගේ හැඩ ගැහෙන්න නම් උත්සාහයක් නැහැ. මොකෝ හාමුදුරුවෝ කිව්වා සියල්ල අතාරින්න කියලා. ඒ පාරේ ඔක්කොම අතහැරලා ගෙවල් වල ඉන්න මිනිස්සු ගැන හොයන්නෙත් නැහැ. ඕන් වෙලා තියෙනවා බෙදාගෙන කනවා මන් දැන් ඔක්කොම අතහැරලා ඉන්නේ කියලා. කුණු හම්පඩ ගවුම් ඇඳගෙන ඒකට උඩින් චීත්තෙකුත් ගැට ගහගෙන හොටු හූරන්නෙත් ඕකට, ඉඳුල් භාජන අල්ලන්නෙත් ඕකට, අස්රදි පාංකඩෙත් ඔක්කොම ඔය චීත්තරේට හපුටු පෙරාගෙන ජීවත් වෙනවා. මේ ලංකාවේ පින්වත්නි මිනිස්සුන්ගේ බෞද්ධ දර්ශනය කියන එක මිනිස්සුන්ගෙන් ඈත් කළා සූක්ෂම. ඉවත් කරලා මේ දර්ශනය වෙනුවට මිනිස්සුන්ට සංස්කෘතිය කියලා එකක් දුන්නා. අද ඔබ මේ සංස්කෘතියත් එක්ක පැටලිලා ඉන්න නිසා ප්‍රායෝගික දහම ඔයත්තන්ගේ ජීවිතවලට ලං වෙලා නැහැ. බුදුහාඳුරුව අපිට කියන්නේ පාමොජ්ජ බහුලා හෝත, මැරෙනකන් සතුටින් ඉඳපල්ලා. සිනාමුසු මුහුණෙන් සතුටින් ඉඳපල්ලා. ඒක තමයි ජීවත් වෙනවා කියන්නේ. කේමං පත්තේත බික්කෝ. හැබැයි ඕනෑට වැඩිය සතුටු වෙන්න ගිහලා නිවන මඟ හැරගන්න එපා. නිවනම පතව වෙන කක් නොපතා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යමින් ගමන බොහොම සතුටින් ඉන්න කිව්වා. ඔයත් ගිහියෝනේ. හින්දුවක් කියන්න, නටන්න, කැමති තැනක යන්න, ආස දෙයක් කන්න, සතුටින් ඉන්න. ලස්සනට ගේ දොර හදන්න, ඉඩ කඩම් ගන්න, යාන වාහන මිලදී ගන්න. ආභරණ ආයිත්තම් පළදින්න කිසි ප්‍රශ්නයක් නැහැ. පරිහරණය කරන්න ගතින්. හැබැයි හිතින් තියෙන බැඳීම් අතහැරලා. අර උපාසකම්මගේ ප්‍රශ්නේ මොකක්ද? 82 වෙලත් හිතින් අතහැරලා නැහැ. උපාසකම්ම දැන් මෙහෙම කිව්වා නම් අනේ හාමුදුරනේ ඉතින් ඕවා මොනවද මමත් තව ටික කාලෙ ඉන්නේ. නැති වෙන දවසකට නැති. එහෙම නෑ. එයා හාල් මුට්ටියට දදා රකින්නවා. මරු ඉතින් හොඳ එක්සයිස් එක. උදේට බෙල්ලේ රැට හාල් මුට්ටි. ඒ මුන්දලා අපි ගාව ගොඩක් ඉන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ ධර්මය නුවණින් මෙනෙහි කරන්නට. මෝඩකමින් මේ ධර්මය අල්ලගත්තොත් හැමදාම සසරේ දුක් විඳින්න වෙනවා. මහණෙනි මේ සසරේ සෝවාන් මඟ නුවණින් මෙනෙහි කළ යුතු ආශ්‍රව 6ක් තියෙනවා. මේ ආශ්‍රව දිහා නුවණින් බලන්න ඕන ආකාරය. ඒ කියන්නේ සෝතාපට්ටි මාර්ගයේදී ප්‍රහාණය කළ යුතු ආශ්‍රව වර්ග 7ක් තියෙනවා. ඒක තමයි හාමුදුරුවෝ මේ කොලේ ඔය ඇත්තන්ට දීලා තියෙන්නේ. දස්සනා, සංවරා, පටිසේවනා, අධිවාසනා, පරිවර්ජනා, විනෝදනා, භාවනා කියලා. පළවෙනි එක පින්වත්නි දස්සනා. දස්සනා කියන්නේ නුවණින් දැකලා ප්‍රහාණය කරන්න ඕනේම. ඒ කියන්නේ දෘෂ්ටිගත වීම මත හොඳට කල්පනා කරනවා, සිහිබුද්ධියෙන් දකිනවා, නුවණින් දැකලා ප්‍රහාණය කරන ඒවා තමයි දස්සනා කියන්නේ. ඊළඟට සංවරා කියන්නේ ඉන්ද්‍රිය සංවරය දියුණු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. මම අද කෙටියෙන් කියලා දෙන්න. එතකොට හෙට ඉඳන් ලේසි තේරුම් ගන්න. හෙට අහන්නේ ඔයත් සංවරා ඉන්ද්‍රිය සංවරය කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ගැන. ඊළඟට තුන්වෙනි එක පින්වත්නි පටිසේවනා පරිහරණය කිරීම තුලින් යෙදීම තුලින් අපි නැති කරගන්න ඕනේ ආශ්‍රව මොනවද කියන එක. හතරවෙනියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අධිවාසනා. අධිවාසනා කියන්නේ ඉවසීම තුලින්. ඉවසීම තුලින් දුරු කරගත යුතු ආශ්‍රව. ඊළඟ එක පින්වත්නි පරිවර්ජනා දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. එහෙමවත් අපි ළඟ තියෙනවා. ඊළඟට පින්වත්නි තව එකක් තියෙනවා විනෝදන ඈත් කිරීමෙන්. ඒ කියන්නේ වීරිය වඩලා ඒවා අපි තුල තියෙනවා නම් ඈත් කරනවා. ආයි කරන්නේ නැහැ කියන විශ්වාසය. ඒවට කියනවා විනෝදන. තව සමහර ආශ්‍රව තියෙනවා. ඒවට කියනවා භාවනා. භාවනා කියන්නේ වැඩිමෙන් ප්‍රහාණය කරගත යුතු ආශ්‍රව.
ඔන්න ආශ්‍රව වර්ග 7. දැන් මට කියන්න බලන්න අපි ළඟ ඔය 7ම තියනවද නැද්ද? තියෙනවා. එතකොට කවුරු හරි කෙනෙක් මේ 7න් එකයි නම් කරන්නේ අසාධාරණයක් නේ. ඔය සමහරු කියනවා අනේ අපි නම් ඔය මොකවත් කරන්නේ අපි බෝධි පූජා තියන්නෙත් නැහැ බණ අහන්නෙත් නැහැ අපි කරන්නේ භාවනාවනේ. නේද? භාවනාව කරාම ප්‍රහාණය වෙන්නේ එක ආශ්‍රව වර්ගයයි. මොනවද? අර භාවනා කියන ආශ්‍රව. ඒව ප්‍රහාණය වුණාට වැඩක් නැහැ. එතකොට දස්සනා, සංවරා, පටිසේවනා, අදිවාසනා, පරිවර්ජනා, විනෝදන ඒවා වෙලා නැහැ. එසා මේක ක්‍රමානුකූලව යා යුතු ගමන. ඔයත් සිහි බුද්ධියේ අවබෝධයෙන් ඉන්න ඕන ගමන. සුමනා රාජදේවියගේ මල්ලි රජවාසලේ ඉපදෙන්න යද්දී බිසව සේවිකාවට දරුවෙක් ලැබෙන්න ආපු වෙලාවේ කියනවා හොඳයි මමත් ගැබ්බරක් නුඹත් ගැබ්බරක් දරුවෝ දෙන්නම එක කාලෙනේ ඉපදෙන්නේ. එසා දරුවෝ දෙන්නම එක මාලිගය ඇතුලේ එක කාමරයක හදමු. මේ කියන්නේ කොසල් රජුරුවන්ගේ බිසව මල්ලිකා දේවියට දරුවෙක් ලැබෙන්න යන වෙලාව. එතකොට පින්වත්නි ගිහිල්ලා දරුවා ලැබුණට පස්සේ රජවාසලේ ඇඳක් උඩ රාජකුමාරිකාවගේ දරුවයි රජවාසලේ ඒ දරුවයි නැඳ යට පැදුරක් දාලා සේවිකාවගේ දරුවයි එක විදිහටම වර්ධනය වෙනවා. එක්කෙනෙක් ඇඳ උඩ එක්කෙනෙක් ඇඳ යට. ටිකෙන් ටික කල් ගිහිල්ලා ළමයි දෙන්න බහතෝරන වයසට ආපුවාම ජාති ස්මරණ ඥානය පහළ වෙලා ඇඳ උඩ ඉන්න කොල්ලා කියනවා පේනවා නේද? සසරේ උඹ දන් දුන්නේ නැහැ ලෝභකමට දැන් හිඟන්නා වගේ පැදුරේ කිව්වා. පැදුරේ ඉන්න කොල්ලා කිව්වා ඒකනේ ඒ කාලේ මට තේරුන්නේ නැහැ. දැන් මමත් පින් කරා නම් ඔය වගේ ශාස්ත්‍රීයව සැප විඳිනවනේ කියලා. සුමනා දුවගෙන ආව බුදුහාඳුරෝ ළඟට. ඇවිල්ලා කිව්වා බුදුහාඳුරනේ අපේ ගෙදර පුංචි අය දෙන්න මේ වගේ පඬිත කතාවක් කරනවා. මොකද්ද මේකේ තේරුම? බුදුහාඳුරෝ සුමනා අපි සසරේ පින් දහම් කරලා මැරිලා ගියාට පස්සේ ආයි මිනිස්සු වුණොත් ඒ පින් පස්සෙන් එනවා. පින් කරපු කෙනා, දන් දීපු කෙනා, සිල් රැකපු කෙනා අනිත් අයට වැඩි ආයුෂෙන්, වර්ණයෙන්, කීර්තියෙන් බබලනවා. ඒ නිසා මිනිස්සෙක් වුණාම ඒ ආනිසංස පස්සෙන් එනවා. සුමන ඇහුවා දෙයියෙක් වුණාමත් එනවා. ඔව් සුමනා දෙයියෙක් වුණත් එහෙමමයි. දිව්‍ය ලෝකෙත් ඉන්නවනේ අල්පේශාක්‍ය, මහේශාක්‍ය. ඊළඟට ඇහුවා හාමුදුරුවෝනත් එහෙමද? ඔව් සුමනා එක එහෙමමයි. හාමුදුරුවෝ අතරත් ඉන්නව නේද? සිව්පස්සේ හොඳට හම්බ වෙනවා, ලස්සනට වැඩ ඉන්නවා. හැබැයි හාමුදුරුවෝ අතර සමහර ඉන්නවා දානි ටිකක් වලදන්න විදියක් නැහැ, කකුලට දාන්න සෙරප්පු දෙකක් නැහැ, අඳින්න සිවුරක් නැහැ. දැන් මිනිස්සු සමහර ලාවට කියනවා කොළඹ හාමුදුරුවෝ නම් හොඳට සැප විඳිනවා, අර ගම්වල අයට තමයි උදව් කරන්න ඕන කියලා. නෑ කොළඹ තොට ළඟට ගියාම ග්‍රෑන්ඩ් පාස් පැත්තට ගියාම පුංචි හරක් පැත්තට ගියාම ඔයත්තන්ට පෙනේ හාමුදුරුවෝ විඳින දුක. බේත් ටිකක් ගන්න විදියක් නැහැ, වැඩ ඉන්න තැනක් නැහැ, නිදියන්න ඇඳක් නැහැ. සසර පින්වත්නි භික්ෂුවක් වුණා කරපු පව පින බලපාන ක්‍රමයක් තියෙනවා. ඊළඟට සුමන ඇහුවා රහතන් වහන්සේගේ පස්සෙනුත් එනවද? බුදුහාඳුරෝ කිව්වා ප්‍රශ්නේ වෙනස්. රහතන් වහන්සේ අවසාන භවයේදී කර්ම සියල්ලම ඡය කරන නිසා ඒවට විපාක සකස් වෙන්නේ නැහැ. හැබැයි රහත් වෙච්ච භවයේ අවසාන එක නිසා එතෙක් කල් කරපු ඒවායි විපාක සකස් වෙන්න පුළුවන්. දැන් සීවලි හාමුදුරු යන තැන දානේ හම්බුණා. ඒ බුද්ධ ශාසනයෙම හිටියා ලෝසක තිසාඳුරු මොකවත් හම්බුනේ නැහැ. ඒ නිසා සුමනා මේ සසරේ අපි කරන කියන පුරුදු පුහුණු කරන දේවල් අපේ පස්සෙන් එනවමයි කිව්වා. දැන් මට කියන්න ඕන උනේ පින්වත්නි ඔය කොල්ලෝ දෙන්නගේ පෙර භවය ගැන බුදුහාමුදුරුවෝ කිව්වා. කවුද මේ? හාමුදුරුවෝ දෙන්නේ. කැලේ තනි වුණාම මේ හාමුදුරුවෝ දෙන්නගෙන් එක්කෙනෙක් කියනවා මම නම් ඔය දන් දීම ඒවා මුකුත් කරන්නේ නැහැ, මම භාවනාවම තමයි කරන්නේ. එයා කැලේට ඇවිල්ලා භාවනා කළා, පිණ්ඩපාත යනවා, එයාගේ බඩට හරියන ආහාර ප්‍රමාණයක් ලැබුණාම හැරිලා එනවා, දාන ටික වළඳනවා, භාවනා කරනවා. අනිත් හාමුදුරුවෝ කියනවා නෑ ඉතින් අපිට නිවන් දැක ගන්න බැරි වුණොත් සසරට දෙයක් තියෙන්න එපා. ඒ නිසා මං 12 වතක් සමාදම් වෙනවා. මොකක්ද උන්වහන්සේ කළේ? පිණ්ඩපාත යනවා, වැඩිපුර ආහාර පාන හොයා ගන්නවා, ගිලම් වෙච්ච හාමුදුරුවන්ට, දුබල හාමුදුරුවන්ට බෙදනවා, පුංචි සාමණේරයන්ට බෙදනවා, අහිංසක හාමුදුරුවන්ට බෙදනවා, බෙදලා පින් අනුමෝදන් කරනවා. කවදාවත් පින්වත්නි තනියෙන් දන් වළඳුවේ නැහැ. අවුරුදු 12ක් එක දිගට.
ඔය දෙන්න තමයි මැරිලාගේ. දෙන්නටම රහත් වෙන්න බැරි වුණා. සසරේ පින්වත්නි දෙන්නම නොඑක් නොඑක ආත්ම භාවවල ඉඳලා තමයි කොසල් රජුරුවන්ගේ මාලිගයේ ඉපදුනේ. අර දන් දීපු හාමුදුරුවෝ තමයි සස්ත්‍රීක කුමාරයෙක් වෙලා ඇඳ උඩට ආවේ. භාවනාවම විතරක් කරපු හාමුදුරුවෝ පින්දහම් වඩන්න නැතුව පැදුරේ ඉපදුනා. මිනිස්සෙක් වුණා, සුගතියට ආවා. හැබැයි සස්ත්‍රීක උනේ නැහැ. එසා මතක තියාගන්න ඕනේ මිනිස්සු නොදැනුවත්කමට කියනවා අනේ අපි නම් ඕවා කරන්නේ. අපිට ඕවා කරලා වැඩකුත් නැහැ. අපි කරන්නේ මේවා විතරයි. එහෙම කතාවක් නැහැ. අපි ළඟ පින්වත්නි මේ කියන හතම තියෙනවා. නුවණින් මෙනෙහි කරලා ඉවත් කරගන්න ඕනේ දෘෂ්ටි අපි ළඟ තියෙනවා. ඒක ඉවත් කරගන්න නම් අපි මොකද කරන්න ඕනේ? හොඳට බණ අහන්න ඕනේ. ඔය සමහර කෙනෙක් අපි බණ අහන්නේ අපි භාවනාව විතරයි. වැඩක් නැහැ. ඊළඟට තව සමහර ඒවා තියෙනවා පින්වත්නි පරිහරණය කිරීම තුල. ඉන්ද්‍රිය සංවරය දියුණු කිරීම තුල. අපිට ජීවිතේ කරගන්න ඕනේ ওই බෝධි පූජා තැබීම, පිරිත් පින්කම් මේ සංවරව ගත කරන දේවල් ඉන්ද්‍රිය සංවරයත් එක්ක හේතු වෙච්ච ඒවා හරි පුදුමයි. මම ඔය අතුගෑම ගැන කිව්වා නේද? ලංකාවේ ඔය අතු කියවලා බලන්න කටකන්දර වාසී පුස්සහඳුරන්ගේ කතා. මේ ශාසනයේ ඉඳලා තියෙන අතුගාලා අතුගෑමම කමටහනක් කරගෙන රහත් වෙච්ච භික්ෂුන් වහන්සේලා. නාගසේන මහරහතන් වහන්සේලා සසරේ කාටවත් දෙවනි නොවන ප්‍රඥා සම්පත්තියක් ලැබුවාය කියලා කියන්නේ ගුරුවරයයි ගෝලයයි එකට අතුගාලා ලැබපු කුසල සම්පatti නිසා. ඒ නිසා ලෝකයේ තුල පින්වත්නි මේ කියන ආශ්‍රව දුරු කර ගැනීමට මේ හතම අඩු වැඩි වශයෙන් වැඩි යුතුමයි. අපි ළඟ තියෙන ආශ්‍රව ස්වභාවයේ තේරුම් අරගෙන ඊට අනුරූපීව මං ඉවසීමෙන්ද මේ කෙලෙස් නැති කරන්න ඕනේ. මං භාවනාවෙන්ද මේ කෙලෙස් නැති කරන්න ඕනේ. මං සංවර භාවයෙන්ද මේ කෙලෙස් නැති කරන්න ඕනේ. මම තර්ක විතර්ක කිරීමෙන්ද මේ කෙලෙස් නැති කරන්න. ඒක තම නැනපමණින් අවබෝධ කරගත යුතු දෙයක්. මතක තියාගන්න ලෝකේ තියෙන හොඳම පරිශ්‍රණය තමයි තමා ගැන කරන පරිශ්‍රණය. තාම අපිට හරියට අහුනේ නැහැ නේද මම කියන කෙනා. මම කියන කෙනා ගැන පින්වත්නි හොඳ අධ්‍යයනයක නිරත වෙන්න ඔබට තේරෙයි මම කියන කෙනා අපි හිතනවට වැඩිය සංකීර්ණයි කියලා. ලෝකේ අපි තව කෙනෙක්ව දකිද්දි පින්වත්නි ඒ හැම කෙනාගේම අපිට දකින්න හම්බ වෙන්නේ ඇත්තම චරිතෙද බොරු චරිතෙද ඇත්ත බොරු මිශ්‍ර වෙච්ච චරිතයක්. අපිට දකින්න හම්බ වෙන්නේ ඇත්තම එකක් නෙමෙයි බොරුම එකක් නෙමෙයි ඇත්ත බොරු මිශ්‍ර වෙච්ච එකක්. ඒ කියන්නේ ලෝකේ සුදුම කියලා මිනිස්සුත් නැහැ. කළුම කියලා මිනිස්සුත් නැහැ. ලෝකේ ඉන්නේ මේ සුදු කළු මිශ්‍ර වෙච්ච જાතියක්. ඒ කියන්නේ අලු පාට එකක්. ලෝකේ හොඳම කියන අය නැහැනේ. නරකම කියලා අයත් නැහැ. සෑම හොඳ කෙනෙක් තුළම නරක ටිකක් හරි තියෙන්න පුළුවන්. නරක කෙනෙක් ගාව වුණත් හොඳ ටිකක් හරි තියෙන්න පුළුවන්. ඒ නිසා ඔය මම කියන එක තේරුම් ගැනීම හරියම අවබෝධයෙන් කරන්න ඕන. මම තියෙනවා ಜಾති කිහිපයක්. මං කියලා දෙන්නම් ಜಾති කිහිපෙන් ටික. එකක් තමයි ඔබත් දන්න මමත් දන්න මම. එහෙම මම කෙනෙක් ඉන්නවනේ. කවුද ඔබත් දන්න මමත් දන්න? ඔබේ නම, ගම, වයස, ඉන්න තැන, මේ දායක සභාවේ ඉන්නවා කියන ඒවා ඉතින් ඔබත් දන්නවා මමත් දන්නවා. අපි ඔක්කොටම තියෙනවනේ එහෙම විස්තර ටිකක්. හැබැයි තව මම කෙනෙක් ඉන්නවා ඔබ දන්න මම නොදන්න මම. කවුද ඒ මම? ඔබ හොඳට දන්නවා මම දන්නේ. ලංකාවේ මිනිස්සු නම් ඒව හොයන්න හරි දක්ෂයි. අපේ අඩුපාඩු ඒවා අපි දන්නෙත් නෑ. උන් අපි ගැන චරිත සහතිකත් ලියලා නේද? අපි බලන් දෙපෑ කියලා එහෙම අපි නොදන්න අනිත් අය දන්න මම. තව මම කෙනෙක් ඉන්නවා. මොකක්ද? ඔබ නොදන්න මම දන්නවා. අර මං හංගන් ඉන්න රහස් ටික. එහෙම මම කෙනෙකුත් අපි අතර ඉන්නවා. මේ කවුරුත් දන්නේ අපි විතරයි දන්නේ අපි ගැන. තවත් මම කෙනෙක් ඉන්නවා ඔබත් නොදන්න මමත් නොදන්න මම. ඒ කියන්නේ බෙම්බල් අපේ හැකියා සගවාගෙන තියෙන දක්ෂතා අපි සසරේ කොච්චර හිත වඩලද චතුරාර්ය සත්‍ය අවබෝධය කරලා කොච්චර කල් ගෙනල්ලා නවත්තලාද ගිය භවයේ කොතනින්ද නැවැත්තුවේ කවුරුත් දන්නේ නැහැ. ඔබ දන්නෙත් නැහැ මන් දන්නෙත් නැහැ. කොයි වෙලේ මතුවේද කියලා හිතන්නත් බෑ.
එසම් මේ මම කියන කාරණය හරි සංකීර්ණයි. බුදුහාමුදුරුවෝ අපිට කියනවා නුවණින් මෙනෙහි කරන්න මම කියන සංකල්පය ගැන. මා ගැන දරුණු පර්යේෂණය කියදිලා බලන්ඩ මොනවද මංගාව තියෙන ආශ්‍රව. වැඩිපුර තියෙන්නේ කාමාශ්‍රවද, වැඩිපුර තියෙන්නේ භවාශ්‍රවද, වැඩිපුර තියෙන්නේ දිට්ඨිආශ්‍රවද, වැඩිපුර තියෙන්නේ අවිජ්ජාශ්‍රවද. ඔය සමහරු කියනවා හාමුදුරනේ මම නම් දෘෂ්ටි ගොඩක පැටලීලා. මට උදව් කරන්න කියනවා මේවෙන් ගැලවෙන්න. ඒගොල්ලෝ ඉතින් විවිධ දෘෂ්ටිවාදවල හිර වෙලා ඒගොල්ලෝ අහනවා බුදුහාමුදුරුවෝ ඉපදිච්ච ගමන් ඇවිද්දා කියන්නේ ඇත්තද? බුදුහාමුදුරුවෝ ඉපදිච්ච ගමන් කතා කරා කියන්නේ ඇත්තද? බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන්නේ ඕවා තමයි මිනිසුන්ට තියෙන ප්‍රශ්න. මතක තියාගන්න මෙච්චර ශ්‍රේෂ්ඨ දහමක් තියෙද්දි පින්වත්නි උඩින් පල්ලෙන් මේ දහම අත ගන්න යන්න එපා. නුවණින්ම මෙනෙහි කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කියන අවබෝධය නුවණින් ප්‍රහාණය කළ යුතු දේවල් අවබෝධ කර ගැනීමේ ශක්තිය නැත්නම් වංචක ස්වරූපෙන් ඔබ රැවටෙන්න පුළුවන්. කොහොමද බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ? කොහොමද මේ දස්සනා පහතබ්බා කියන එක කරන්නේ? සෝවාන් මග නුවණින් පහ කළ යුතු ආශ්‍රවයෝ කොහොමද නැති කරන්නේ? මහණෙනි යාට තියෙන්න ඕනේ මෙන්න මේ හැකියාවල්. මොනවද? එයා හැමතිස්සෙම ජීවිතය තුළ දකින්න කැමති වෙන්න ඕනේ සත්පුරුෂයෝ. මෙතන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආශ්‍රවයෝ කවරුහුද? මෙන්න මේ වගේ වාසුතවා පෘථග්ජන. මේ ලෝකේ ඉන්න ආශ්‍රිතවත් පෘථග්ජන. ඒගොල්ලෝ අරියාණං අදස්සාවි. ආර්යයන් වහන්සේලා දකින්න කැමති නැහැ. අරිය ධම්මස්ස අකෝවිදෝ. බුදුහාඳුරගේ ධර්මයට ආසත් නැහැ. ආර්ය ධර්මයට ආසා නැහැ. අරිය ධම්මේ අවිනීතෝ. මේ ආර්ය ධර්මයේ ඉක්මෙන්න කැමතිත් නැහැ. සත්පුරුෂාණං අදස්සාවි. සත්පුරුෂයෝ දකින්න කැමතිත් නැහැ. ඒ විතරක් නෙමේ සත්පුරුෂ ධම්මේ අකෝවිදෝ. ඒගොල්ලෝ දක්ෂයෝ නෙමෙයි මේ සත්පුරුෂ ධර්මයේ හික්මෙන්ට. අරිය ධම්මාස අවිනීතෝ. මේ ආර්ය ධර්මයේ හික්මෙන්ඩත් ඒගොල්ලෝ කැමති නෑ. සත්පුරුෂකමට කැමතිත් නෑ. ඒගොල්ලෝ හැමතිස්සම කිය ඔය හොර යක්කු එහෙමන කියන්නේ නේ. අපිට මේ බොරු කිය ඔය බලහල්ලා කරන දේවල් එක හාමුදුරු කෙනෙක්ගේ අඩුපාඩුවක් දැක්කම සමස්ත සංඝයාටම දොස් නගනවා නේ. මිනිසුන්ගේ ස්වභාවය ඒකනේ පින්වත්නි. බුදුහාමුදුරුවෝ කියනවා තමන්ගේ කෙලෙස් ස්වභාවයන් යටපත් කරගන්න ආශ්‍රවයන් මිනිස්සු වහගන්න මොකද කරන්නේ? අර සමස්ත සත්පුරුෂ ධර්මයටම ගරහන. ආර්ය ධර්මයටම ගරහනෝ නෑ එක්කෙනාගේ අඩුපාඩු. ඒක දකින්නේ නැතුව සමස්තයකම ප්‍රතික්ෂේප කරනවා. මෝඩකම්. නුවණින් මෙනෙහි නොකිරීම නිසා මිනිස්සු දෘෂ්ටිගත වෙන හැටි. එහෙම වුණාට පස්සේ මිනිස්සු මොකද කරන්නේ? මනසිකරන්නේ ධම්මේ නප්පජානාති. ඒගොල්ලන්ට මේ ධර්මය දැනගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. අමනසිකරණය ධම්මේ නප්පජානාති. ඒගොල්ලෝ සිහි කරන්න ඕනේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. සිහි නොකරන්න ඕනේ මොනවද කියලා දන්නෙත් නැහැ. සෝ මනසිකරණීය ධම්මේ අප්පජානතෝ අමනසිකරණීය ධම්මේ අප්පජානතෝ ඒ ධම්මාන මනසිකරණීයාතේ ධම්මේ මනසිකරෝති ඒ ධම්මා මනසිකරණීයාතේ ධම්මේන මනසිකරෝති. ඒගොල්ලෝ සිහි කරන්න ඕන දේවල් සිහි කරන්නෙත් නැහැ. සිහි කරන්න ඕන නැති දේවල්ම නිතර නිතර සිහි කරනවා. ඇයි? ඒගොල්ලන්ට ආර්ය ධර්මයේ හික්මීමක් තිබ්බේ නැහැ. ලස්සන සිද්ධියක් වුණා පින්වත්නි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ. එක්තරා මෙහෙණින් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා ශ්‍රද්ධාවෙන්. බණ අහලා බොහොම ශ්‍රද්ධාවෙන් මහාන වුණා. මහාන වෙච්ච මෙහෙණින් වහන්සේ ඕම බණ අහද්දී ඉතින් බුදුරජාණන් වහන්සේ වෙනුවට සාරිපුත්ත හාමුදුරුවෝ ඇවිල්ලා බණ කියනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බණ කියනවා. මේ මෙහෙණින් වහන්සේ හරි ආසයි ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් බණ අහන්න. බලන්න මේ ස්වરૂපයේ කාමයේ කියන එක මතුවෙන හැටි. එයාට කවුරු බණ කිව්වත් අඩන්නේ ආනන්ද හාමුදුරුවෝම ඕනේ. ඒ නිසා දවසක් මෙයා බණ අහන්න ගිය වෙලාවක ආනන්ද හාමුදුරුවන්ගේ රූපේ දිහාම බලාගෙන ඉන්නේ. මොකද්ද වෙලා තියෙන්නේ? රාගයෙන් මුසපත් වෙලා උපන් සරාගී සිත නිසා ආනන්ද තෙරුන් ගැන කාමයක් ඉපදිලා ලෝකේ ස්වභාවය. පංචාභිඥා අෂ්ට සමාපatti ලැබපු තාපසෝ පවා කාමයන් නිසා මේ ස්වභාවයන්ගේ මිදුණා නම්
ස්වාමීන් වහන්සේලා ගැන කවර කතාද? මේ ස්වාමීන් වහන්සේලාත් සසරේ පින්වත්නි මේ කියන දස්සන අය කියන්නේ ආශ්‍රව දුරු කරන්න නුවණින් මෙනෙහි කිරීම කියන ගුණය නැත්තම් සසර දුකට වැටෙනවා මයි. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ කෙරෙහි සරාගී සිතක් ඇති කරගත්තා. උප්පර වැට්ටියක් කල්පනා කළා ආනන්ද ස්වාමීන් වහන්සේව ගෙන්න ගන්න. මොකද උප්පර වැට්ටිය? මිනිසෙට කතා කරලා කිව්වා අතවැසියෙක්ට ගිහිල්ලා ආනන්ද හාමුදුරන්ට කියන්න අර මෙහෙණින් වහන්සේට හරිම අමාරුයි අසාධ්‍යයි. එතුමිය බොහොම අමාරුවෙන් කුටියට වෙලා ඉන්නවා කියලා කියන්න කිව්වා. ආනන්ද හාමුදුරුවෝ එයි බලන්න කිව්වා. දැන් පින්වත්නි ආනන්ද හාමුදුරන්ට පණිවිඩය කිව්වහම ආනන්ද හාමුදුරුවෝ ගියා මේ මෙහෙණින් වහන්සේව බලන්න. ওই බුදුරජාණන් වහන්සේ විනය නීති පනවලා තියෙන්නේ හාමුදුරුවෝ හිර කරන්න නෙමෙයි. හාමුදුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා. සංඝයාගේ පාසු විහරණයටයි ශාසනයේ චිරපැවැත්මටයි බුදුහාමුදුරුවෝ කියලා තිනවා මහණෙනි භික්ෂුණියකගේ කුටියකට භික්ෂූන් වහන්සේ නමකට තනියෙන් ඇතුල් වෙන්න එපා. අනිවාර්යයෙන්ම උන්වහන්සේ වෙනත් අතවැසියෙකු කැඳවාගෙන යන්න ඕනේ. හැබැයි ඇතුල් විය යුතු අවස්ථාවකුත් බුදුහාමුදුරුවෝ කියනවා. ඒ භික්ෂුණීන් වහන්සේ මරණාසන්න නම් ශාසනික වශයෙන් ඇයට උදව් උපකාර කරන්න ඕනේ නම් ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේ ගියාට කමක් නැහැ. දැන් මෙතෙන්දි ආනන්ද හාමුදුරන්ට අර අතවැසියා කිව්වේ මොකද්ද? මෙහෙණින් වහන්සේට හොඳටම අමාරුයි. ආනන්ද හාමුදුරුවෝ ඒ නිසා කවුරුත් කැඳවගෙන ගියේ නැහැ, තනියෙන් ගියා. යද්දි පින්වත්නි මෙහෙණින් වහන්සේ අර කුටියේ ජනේලෙන් බලන් ඉන්නවා ආනන්ද හාමුදුරුවෝ එනවද කියලා. ආනන්ද හාමුදුරුවෝ දැක්ක ගමන් පුදුම සතුටු උඩ පැනලා දඟලලා කෑ ගහලා ගිහිල්ලා ඇඳේ හිටියා සරාගී ලීලාවෙන් සිවුර එහෙට මෙහෙට කරලා නිර්වස්ත්‍ර ශරීරේ පේන විදිහට බොහොම සරාගී ලීලාවෙන් හිටියා. බලන්නකො ඒ කාලෙත් එහෙමනේ. දැන් අද මිනිස්සු ආම්දුරුන්ගේ අඩුපාඩු ගැන කතා කරනවා, මිනිස්සු බණ පොත් කියවලම නැහැ. ත්‍රිපිටකේ විනය පිටකේ එහෙම හදාරලම නැහැ. ඒ කාලෙත් එහෙම ප්‍රශ්න තිබිලා තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කුටියට ඇතුල් වෙද්දිම දැක්කා මේ කාන්තාව වැරදි ස්වරූපකින් තමයි ඉන්නේ කියලා. භික්ෂුව දක්ෂ වෙන්න ඕනේ. මන් දන්නේ අදත් මේ ශාසනය තුල තරුණ ආම්දුරුලා සිල් ගුණ දම් රකින්න එකට ඔය ඇත්ත උන්වහන්සේලාට මල් තියලා වැන්දත් මදි. මතක තියාගන්න. ඔය මිනිස්සු සමහර වෙලාවට පින්වත්නි භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩු හොයනවා. මං ඔය ලංකාව වටේම බණවලට යද්දි සමහර පන්සල් වලදී කල්පනා කරනවා අනේ මේ හාමුදුරුලා ඉන්නවට තෑගි දෙන්න එපා කියලා. ඇයි? ගෑනු පන්සල් වලට එන හැටි දැක්කා. උඩ තිබ්බොත් යට නැහැ, යට තිබ්බොත් උඩ නැහැ, ඉස්සරහා තිබ්බොත් පිටිපැස නැහැ, පිටිපැස තිබ්බොත් ඉස්සරහා නැහැ. පන්සල් එන හැටි දැක්කම ඔය තරුණ උන්වහන්සේලා ඉන්නේ එක පුදුමයි. එනිසා මම සමහර පන්සල් වල නායකයන්ලට කියලා එනවා මේ තරුණ උන්වහන්සේලා ඉන්නවට අවුරුද්දකට සැරයක් තෑගි දෙන්න කියලා. මතක තියාගන්න යන්න කලින් හිතන්න මේ කොහෙටද යන්නේ? නිවිච්ච බුදුහාමුදුරුවෝ ඉන්න තැනට, නිවෙන්න උත්සාහ කරන සංඝයා ඉන්න තැනට. ඒගොල්ලන්ව අවුලවන්න ගියොත් සසරායි අපි කොහෙ උපදීද දන්නේ නැහැ. නුවණින් මෙනෙහි කරන්න. ඒ නුවණින් මෙනෙහි නොකිරීම තුල ඔබ යන්නේ ආශ්‍රව නිසා නරකාදියටමයි. මතක තියාගන්න. භික්ෂුන් වහන්සේලාට ඔය ආරාධනා කරන්න ටෙලිෆෝන් කෝල් ගද්දිත් පින්වත්නි හරි පරිස්සම් වෙන්න කාන්තාව. හාමුදුරුවන්ට ටෙලිෆෝන් කෝල් එකක් ගත්තා, අවශ්‍ය කාරණේ කිව්වා. හාමුදුරුවනේ ධර්ම දේශනාවකට ඔන්න අහවල්ද පුළුවන් නම් තෙරුවන් සරණ එච්චරයි. එතනින් එහාට යන්න මෙපා. විශේෂයෙන් රාත්‍රී කාලවල ස්වාමීන් වහන්සේලාට ගන්න මෙපා. කාන්තාවන්ගේ ස්වරය භික්ෂුන් වහන්සේලාගේ ඒ තියෙන සමාධියට බාධාවක්. මතක තියාගන්න. දැන් පෙරේද මගෙනුත් ගෑනු කෙනෙක් හොඳටම බැනුම්. මම කොහේ හරි දුර බණකට ගිහින් එනවා. රෑ 9ට විතර අරගෙන මට කියනවා ස්වාමීන් වහන්සේ අවසරයි, ඔබ වහන්සේගේ නම්බරේ බොහොම අමාරුවෙන් හොයාගත්ත. මං කව වුණා කියන්න තෙරුවන් සරණ. අපේ හාමුදුරුවනේ මං ඔබ වහන්සේගේ බණ අහනවා. අනේ මං හරියට ඒවට වහ වැටිලා ඉන්නේ කිව්වා. මට තේරුණා දැන් ගොනා හැරෙද්දි එන පාට හරි නෑ කියලා. මං කිව්වා අවශ්‍ය පණිවිඩේ කෙටියෙන්ම කියන්න. ඒ පාරක බණකුත් කියා ගන්න ඕනේ. හාමුදුරුවෝ හම්බ වෙලා කතා කරන්නත් ඕනේ. අනේ ඉතින් කරදරයක් කියලා හිතන්න එපා කියලා ඇදලා පැදලා කියද්දි මං කිව්වා නෝනා කසාද බැඳලා නම් ගෙදර ඉන්න මිනිස්සුත් එක්ක හුරතල් වෙන්න, හාමුදුරුවෝත් එක්ක හුරතල් වෙන්න එන්න එපා. මම හාමුදුරු කෙනෙක්, අවශ්‍ය පණිවිඩය කියලා ෆෝන් එක තියන්න, මට ඕක කරදරයක් කියලා. ගෑනු නෙමෙයි, පිරිමි නෙමෙයි, මොකා වුණත් පින්වත්නි භික්ෂුවත් එක්ක
කතා කරද්දි මතක තියාගන්න හරි පරිස්සම් වෙන්න. අද ශාසනයට තියෙන ලොකු ප්‍රශ්නය පන්සල් වලට ඇවිල්ලා හාමුදුරුවොත් එක්ක හරි හුරතල්. පන්සලට ඇවිල්ලා අහනවා දාන්නේ මොනවද ඕනේ? හාමුදුරුවෝ කියනවා ඉතින් මොනවා හරි තියෙන දෙයක් හදන් එන්න. අනේ නෑ කියන්නකෝ. අපි ඉතින් යාළුයිනේ ආස දෙයක් තියෙනවා කියන්නකෝ. මං සමහර වෙලාවට අහනවා ඒ උපාසකම්මලගෙන් ගෙදර මිනිහගෙනුත් ඔහොම අහනවා. ජීවිතේට අහන්නේ. ගෙදර මිනිහගෙන් කවදාවත් අහන්නේ ඔයාට මොනවද ඕනේ රත්තරන් කියන්නකෝ. ඕන දෙයක් හදලා දෙන්න. අහන්නේ අපෙන් අහන්න. අපි වෘතා කරන්න එපා. සංඝයා කියන්නේ ගින්දරයි කියලා හිතන්න. ගින්දර කියලා කියන්නේ පින්වත්නි හරි ප්‍රයෝජනවත් දෙයක්. එළිය වෙනවා මුළු ලෝකෙම. හැබැයි ගින්දර අපේ ඇඟ ඇසුලට දාගන්න ගියොත් අපි පිච්චෙනවා. මතක තියාගන්න. සංඝයා කියන්නේ එහෙමයි. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස. මේ ලෝකෙට හම්බ වෙච්ච අනුත්තර පින්කෙත නුවණින් මෙනෙහි කරන්න. මේ මෝඩ භික්ෂුණීන් වහන්සේ මොකද කළේ? නිර්වත් ශරීරේ පෙන්නගෙන ඇඳ උඩ ඉඳගෙන ආනන්ද හාමුදුරුවෝ වසඟ වෙයි කියලා හිතුවා. හැබැයි මතක තියාගන්න ආනන්ද හාමුදුරුවෝ කියන්නේ කවුද? දස්සනා පහතබ්බා. දෘෂ්ටි ඔක්කොම ප්‍රහාණය කළයි සෝවන් වෙලානේ. සෝවන් වුණා කියන්නේ උන්වහන්සේට දෘෂ්ටි ඔන්න බලන්න වාසනාව. අද මිනිස්සු රැවටෙන්නේ ඇයි? දැක්ක ගමන් වහ වැටෙන්නේ ඇයි? දස්සනා පහතබ්බා නැහැ. ආනන්ද හාමුදුරන්ට රැවටෙන්න තැනක් නැහැ. ආනන්ද හාමුදුරුවෝ මේ භික්ෂුණීන් වහන්සේ අර අඟර දඟර පාද්දී ඒ භික්ෂුණීන් වහන්සේට කියනවා සොයරිය මේ කය ආහාරයෙන් හටගත්ත එකක්. මේ ආහාරය නිසා ඇතිවන ආශ්‍රව දුරු කරගන්න ඕනේ ප්‍රහාණය කරන්න ඕනේ ආහාරයෙන්මයි. ඒ කියන්නේ බලන්නකො අපි ළඟ තියෙන ඒවාෙන්ම තියෙන ඒවා නැති කර ගැනීමේ ක්‍රමවේදයක් ප්‍රායෝගිකව. නංගියේ මේ කය ඇති වෙලා තියෙන්නේ ආහාරයෙන්මයි. අපි මේ කය ගැන තියෙන ආශ්‍රව සියල්ලම දුරු කරන්න ඕනේ ආහාරයෙන්මයි. අරමුණ මොකක්ද? කෑම ටික කද්දී හිතන්න කිව්වා මේ කෑම ටික ගත්තේ බලය පිණිස, ජවය පිණිස, මජ්ජය පිණිස නෙවෙයි. මස් අඩු තැන්වල මස් වැඩි කරන්න නෙමෙයි, රූප සම්පatti වැඩි කරන්න නෙවෙයි. මොකටද අපි කෑම ටික කෑවේ? භික්ෂුන් වහන්සේලා ප්‍රත්‍යවේක්ෂා කරනවා. පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතං පටිසේවාමි නේව දවාය න මදාය න මණ්ඩනාය න විභූෂණා. බබලයන්ට නෙමෙයි, ජවය පිණිස නෙවෙයි, මදේ පිණිස නෙමෙයි. යාව දේව ඉමස්ස කායස තිතියා මේ කයේ යැපීම පිණිස. බ්‍රහ්මචර්යා නුග්ගහය සමාදන් වෙච්ච සීලේ බ්‍රහ්මචර්යාව රැකගන්න. ඉති පුරාණංච වේදනම් පටිහංකාමී අපිට ඇතිවෙච්ච පරණ වේදනා නැති කරන්න නවංච වේදනා න උපාදේශාමි අලුත් වේදනා හට ගැනීමෙන් වළකින්න. යාත්‍රාච මේ භවිෂ්‍යති අනවජ්‍යතාච පාසු විහාරෝචාති දිවි ගමන මරණය තෙක් පැද යන්න. ඕකටනේ කෑම ටික කෑවේ. එහෙම නැතු මේ ඇඟවල් පුම්බගෙන ලස්සනට දිලිසෙන්න බබලන්න නෙවෙයි. නංගියේ සීයලෝ ගනින් කිව්වා. බලන්න ආනන්ද හාමුදුරුවෝ ගහන්න ඕන තැනටම ගැහුවානේ. නංගි කියපු ගමන් ඉතින් හොඳටම රිදෙන්න ඇති. එයා හිතන් ඉන්නේ ආනන්ද හාමුදුරුවෝ තන ගිරාම් පාගෙන එයි කියලා ළඟට. නංගි කිව්වා ඉවරයි. බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලා වෙච්ච අපිට ලස්සන උපදෙස් දීලා තියෙනවා. මරණ මංචකේ බුදුහාමුදුරුවෝ වැඩ ඉඳිද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහුවා බුදුහාමුදුරුවනේ ඔය භික්ෂුන් වහන්සේලා කාන්තාවන් ගැන ඔබ වහන්සේ නැති කාලෙක කොහොමද පිළිපදින්න ඕනේ? බුදුහාමුදුරුවෝ වචන දෙකයි කිව්වේ. මම මේ දෙක කියන්නම් උපාසකම්මලා තරහ වෙන්න එපා. බුදුහාමුදුරුවෝ වචන දෙකයි කිව්වේ. මොකක්ද? අදස්සනානං ආනන්ද උන් දිහා බලන්නවත් එපා කිව්වා. කාන්තාව දිහා බලන්නවත් එපා කිව්වා. ආනන්ද හාමුදුරුවෝ ඉතින් බලන්න වෙනවනේ. අනාලාපෝ ආනන්ද උන් එක්ක කතාවට යන්න එපා කිව්වා. ආනන්ද හාමුදුරුවෝ ඉතින් කතා කරන්නත් වෙනවනේ. කතා කරාට කමන්නේ ආනන්ද සිහිය උපදවාගෙන අම්මා කෙනෙක් කියන සිත උපදවාගෙන අම්මා වගේ ගෑනු ගාව අම්මා කියන සිත උපදවා ගන්න සහෝදරියක් වගේ ගෑනු ගාව සහෝදරියක් කියන සිත උපදවා ගන්න තමන්ගේ දියණියකගේ වයසේ ඉන්න ගෑනු ළඟ දියණියක් කියන සිත උපදවා ගන්න. එතනින් එහාට යන්න එපා. ඔන්න හාමුදුරන්ට රැකෙන මඟ. හාමුදුරුවෝ රැකෙන්න ඕනේ එහෙමයි. ඔය ඇත්තෝ හැමතිස්සෙම උපදෙස් දෙද්දි හාමුදුරුවොත් එක්ක කතා කරද්දී වුණත් පින්වත්නි ඒ තැනට යන්න. හාමුදුරුවොත් එක්ක කතා කරද්දී මටත් සමහර ලාවට උපාසකම්මලා කියන මං අම්මා කෙනෙක් කියලා හිතන්නකො. අපේ හාමුදුරුවෝ මේ විදිහට මට දැන් ඊයේ පෙරේදා උපාසකම්මා කෙනෙක් කියනවා හාමුදුරුවන්ට අපිට උපදෙස් දෙන්න බෑ.
මං ඔබ වහන්සේට දෙන්න පුංචි උපදේශ බර ටිකක් අඩු කරගන්න මං අම්මා කෙනෙක් විදිහට කියන්නේ. ඊට පස්සේ මං අහුවා මොකද? මගේ පුතා අවුරුදු 35 දී heart attack එකක් ඇදලා මැරුණා. ඒ නිසා මං හාමුදුරන්ගේ බණ අහනවා, මං හාමුදුරන්ට හරි ආදරේ, මං අම්මා කියලා හිතන්නකො. බලන්නකො නේද අපිට දැනෙනවා නේද ඒ සෙනෙහස? ඕනෑට වැඩිය ඇවිල්ලා ගෑලුම් කම්පානුවට වැඩිය වචනය තුළ කොච්චර මිහිරක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන අම්මා වගේ අයට අම්මා කියලා හිතන්න. සොහොරිය වගේ අයට සොහොරිය කියලා හිතන්න. දියණිය වගේ අයට දියණිය කියලා හිතන්න. එතනින් එහාට නම් කාන්තාවෝ එක්ක ඇසුරු කරන්න යන්න එපා. බුදුහාඳුරු කියනවා මරණ්ඩ කඩුවක් අතෙන් තියාගෙන ඉන්න වදකේ දිහා බලනවා වගේ හැඟීමකින් කාන්තාව දිහා බලන්න කියලා. ඒ කියන්නේ පැවිදි ජීවිතේට එච්චර කරදරයක් කාන්තාව මාරයාගේ තොණ්ඩු කියලා තමයි කිව්වේ. කාන්තාවන්ට බැන්න නෙමෙයි ඈ මෙතන ඉන්න අයට වැරදියට තේරුම් ගන්න පුළුවන්. ඔය සමහර හාමුදුරුවෝ ඉන්නවා ගෑනු ඇලර්ජික්. බනට ආපුවම පැයකමාරක් දෙකක් ගෑනුන්ට බැනලා යනවා. ගෑනුත් හකාක ගාලා hina වෙන උන්ට බයියි. එහෙම නෙමෙයි. බුද්ධ ශාසනයේ ගෑනුන්ට බයිනව නෙමෙයි. බුදුහාඳුරු කියනවා කාන්තාවන්ට හරි පරිස්සමෙන් මේ භික්ෂූන්ගේ ගමන යන්න යත්තන්ට ඉඩ සකස් කළා දෙන්න. කාන්තාවෝ තරම් ප්‍රයෝජනවත් පිරිසක් නැහැ ශාසනය පවත්වාගෙන යන්න. ඒ අත්තන්ගේ ධෛර්යය මතින් තමයි මේ සියලුම දෙනා කාන්තා ශක්තියෙන් තමයි ගොඩ නැගුණේ. අපි භික්ෂුන් වහන්සේලා ඔක්කොම ඉපදුනේ අම්මාවරු නිසා. ඒ නිසා මතක තියාගන්න ඕනේ ඒ ශක්තිය කාන්තාවෝ ළඟ තියෙනවා. නුනුවණින් මෙනෙහි කිරීම නිසා කියන්නේ මොලේ නැතුව කල්පනා කිරීම නිසා ඒ ශක්තිය කාන්තාවෝ නැති කරගෙන තියෙනවා. ඒ නිසා සරියුත්තා මේ ආනන්ද හඳුරු කියනවා සොහොරිය ආහාරයෙන් උපන් ආශ්‍රව ආහාරයෙන්ම දුරු කරන්න. දෙවණියට කියනවා මේ කය තෘෂ්ණාවෙන් ඉපදිච්ච එකක්. තණ්හාව නිසා ඉපදිච්ච එකක්. තණ්හාවෙන්මයි මේ කයේ ආශ්‍රව දුරු කරන්න ඕනේ. කොහොමද පින්වත්නි තණ්හාවෙන් ඉපදිච්ච කයි තණ්හාවෙන් ආශ්‍රව දුරු කරන්නේ? අලුත් කතාවක් නේද මේක? මෙච්චර කල් අහලා නැහැ නේද? තණ්හාවෙන්ම දුරු කරන්න කියලා. අර සමාජයේ කතාවක් තියෙන ඌරගේ මාළු ඌරගේ ඇඟෙම තියලා කපන්න කියලා. ඒ වගේ ආනන්ද හඳුරෝ කියන අර භික්ෂුණීන් වහන්සේට නංගියේ තණ්හාව ආවහම තණ්හාවෙන්ම දුරු කරපන්. මේනින් වහන්සේ බලාගෙන ඉන්නව මොකද්ද මේ කියන්නේ කියලා. ආනන්ද හඳුරෝ කියනවා අනිත් අය ලෝකේ රහත් වෙද්දි හිතන්න ඇයි මට බැරි නේ මේ ලෝකේ මම කවද්ද රහත් වෙන්නේ? මගේ ගාව හිටපු ඔක්කොම අය දැන් නිවන් මාර්ගයේ වඩලා ගිහිල්ලා මං කවද්ද රහත්? ඒ තණ්හාව ඇති කරගෙන තණ්හාව දුරු කරන්න උත්සාහ කරන්න. ඊළඟට කියනවා නංගියේ මේ කය මාන්නේ නිසා වැඩිච්ච එකක්. මේ කය මාන්නේ නිසාම හැදිච්ච එකක්. මාන්නය නිසාම මාන්නේ නැති කරන්න. මාන්නේ උපයෝගී කරගෙන මාන්නේ නැති කොහොමද පින්වත්නි ලොකුකම උපයෝගී කරගෙන ලොකුකම නැති කරන්නේ? ආනන්ද හඳුරෝ කියනවා මේ ලෝකයේ තුල කවුරු හරි කෙනෙක් රහත් වුණා කියලා ආරංචිුත් හිතන්න ඇයි මට බැරි? උන්ට පුළුවන් නම් මටත් පුළුවන්. අන්න මාන්නය මුල් කොටගෙන මාන්නෙම නැති කරන්න. එනිසා කියනවා නංගි මේ කය ආහාරයෙන් හැදිච්ච එකක්. ආහාරයෙන්ම ආහාරය පිළිබඳ තියෙන තණ්හාව නැති කරන්න. මේ කය තණ්හාවෙන් හැදිච්ච එකක්. තණ්හාවෙන්ම තණ්හාව නැති කරන්න. මේ කය මාන්නෙන්ම හැදිච්ච එකක්. මාන්නෙන්ම මාන්නේ නැති කරන්න. අන්තිමට කිව්වා මේ කය මෛතුන සේවනයෙන්ම හැදිච්ච එකක්. අපි ඔක්කොම හැදිලා තියෙන්නේ එහෙමයි. මව පියාගේ ලිංගික ක්‍රියාකාරකම් ඇසුරෙන් තමයි අපි නිර්මාණ මෛතුන සේවනයෙන්ම හැදිච්ච එකක්. හැබැයි නංගී ඔන්න වෙනස් වෙච්ච තැන. එහෙමයි කියලා මේ කය මෛතුන සේවනයෙන්ම නැති කරන්න යන්න එපා. දැන් ඔය අර මං අර කලින් කියපු හාමුදුරුවෝ කියනවා නේද මේ බුදුහාමුදුරුවෝ කාමය ගැන අගය කරලා තියෙනවා. කාමයන් පිනවලා තමයි නිවන් දකින්නේ. පට්ටපල් බොරු. බුදුවරු කියලා නෑ මෛතුන සේවනයෙන් හැදිච්ච කය මෛතුන සේවනය කරලම ඉවර කරන්න කියලා. බුදුවරු කියනවා මෛතුන සේවනයට අදාළ කරුණු දුරු කරාම මේ කයට අයිති ඇල්ම දුරු වෙනවා කියලා. මෛතුන සේවනයට අදාළ කරුණු ඉවත් කරන්න. එතකොට මේ කයේ තියෙන ආශ්‍රව දුරු වෙනවා. ඔන්න මෙහෙණින් වහන්සේට සිහිය මතුවුණා.
ඒ පාර ඇඳෙන් බැහැලා අර සිවුරු පොට ඔක්කොම හදාගෙන අඬ අඬ ඇවිල්ලා කිව්වා මට සමාව දෙන්න හාමුදුරුවනේ. පුළුවන්. ආයති සංවරේ පිහිටන්ඩ නැවත මේ වැරදි කරන්නේ කියා හැදෙන්න. ඔබ ගාව තියෙන වැරදි දෘෂ්ටි අයින් කරන්න, කාමය පිළිබඳව තියෙන ආශ්‍රව දුරු කරන්න, සසර සුවපත් කරගන්න. අපේ ත්‍රිපිටකයේ පින්වත්නි මේ භික්ෂුණීන් වහන්සේගේ නම කියන්නේ එක්තරා භික්ෂුණියක්. මතක තියාගන්න ඒක තමයි බුදුදහමේ තියෙන වටිනාකම. කවදාවත් නම් ගම් ඉදිරිපත් කළේ නැහැ. මනෝවිද්‍යාත්මක උපදේශනයේදී අපේ තලපත් කන්දේ පණ්ඩිත හාමුදුරුවෝ දන්නවා ඇති සේවාලාභියන්ගේ නම් පිටට දෙන්නේ නැහැ. ආනන්ද හාමුදුරුවෝ ත්‍රිපිටකයේ ලියද්දිවත් මේ නම් ලිව්වේ නැහැ. එක්තරා භික්ෂුණියක්. ඇයි? එයා එතනින් එහාටත් සමාජයේ ඉන්න ඕනේ නිසා. හොඳ නරක කියලා දුන්නා. අන්න වැරදි ආශ්‍රව දුරු කරන ක්‍රමය කියලා දුන්නා. නුවණින් මෙනෙහි කළා, සසර සුවපත් කරගත්තා. ඒ නිසා ආනන්ද ස්වාමීන් වහන්සේගේ කතාව අපිට හොඳ පාඩම. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි යම් කෙනෙක් මේ ලෝකය තුල මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන්න ඕනේ මොනවද? කාමාශ්‍රව උපදින්නේ නැති දේවල්. භවආශ්‍රව උපදින්නේ නැති දේවල්. අවිජ්ජාශ්‍රව උපදින්නේ නැති දේවල්. යම් දෙයක් සිහි කිරීමෙන් කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව ඇති වෙනවා නම් එවැනි දේ සිහි නොකළ යුතුය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එහෙම සිහිපත් කර කර ගියාට පස්සේ එයාට පුළුවන් සසරින් දුක් සහිතව ජීවත් වෙන, සසරින් එතර වෙන්න. බැරි වෙලාවත් එහෙම නැතුව පින්වත්නි නුනුවණින් මෙනෙහි කර, නුනුවණ කියන්නේ මොලේ නැතුව මෙනෙහි කර. ඔය එකක්වත් වැඩක් නැහැ. අනේ කාමාශ්‍රව බවත් මොනවත් ඔය වැඩක් නැහැ. මොනවා හරි කන්න ඕනේ, මොනවා හරි බොන්න ඕනේ, හොඳට නිදා ගන්න ඕනේ, ජොලි කරන්න. එහෙම හිටියම් මොකද වෙන්නේ? එයාට ටික කාලයක් යද්දී හිතෙනවා ඔය මැරිලා අපාය යනවා කියන්නේ බොරු කතාවක්. ඔය අපිව බය කරන්න කියපුවා. අපාය කියලා එකක් නැහැ. ඉන්න ටිකේ හොඳට ඉන්න ඕනේ. ඔය බුදුහාඳුරන්ගේ කාලෙත් හිටියා එහෙම ආගමික නායකයෝ. මිනිසුන්ට කිව්වා යාවත් ජීවේන සුඛං ජීවේ ත්‍රිණං කත්වාරිතම්පි වේ. ඉන්න කාලේ හොඳට ඉන්න, ණය වෙලා හරි ගෙතෙල් කණ්ඩ. මොකද මැරිලා පොළොවට පස් වුණාට පස්සේ අපි නැවත එන්නේ නෑ. මිනිස්සු ඉතින් ජයට පව් කර කර හිටියා. ඇයි ඉතින් මලාට පස්සේ ආයෙ උපදින්නේ නෑ. එසා මිනිස්සුම දෘෂ්ටිගත කළා. අපි එහෙම නෙවෙයි, අපිට හොඳ ගොපල්ලෙක් අහු වුණා. අපි මේ හරක් රංචුව වගේ හිටියට පින්වත්නි අපේ ගොපල්ලා දක්ෂයි. අපි කාවවත් ගඟේ ගිල්ලන්නේ නෑ, බය වෙන්න එපා. මූදට ගහගෙන යන්නේ නෑ අපි. ඔගොල්ලෝ චූල ගෝපාලක සූත්‍රය කියවුවනම් බුදුහාඳුරෝ කියනවා මමයි ගොපල්ලා උඹලා මගේ ගවරංචුව. මේ ගවරංචුවේ දාම ඉපදිච්ච කිරිබොන වසුපැටියාවත් ගහගෙන යන්නේ නෑ. හැබැයි අනික් ගවරංචුවල එහෙම නෙමෙයි. ඒ ගවරංචුවල ගොපල්ලා දක්ෂයි. වතුරේ දියසුලි කැරකෙන තැන් දන්නෙත් නෑ, තොටුපළ තීර්ථය දන්නෙත් නෑ, වතුරේ ගැඹුර දන්නෙත් නෑ, සුලිකුණාටු දන්නෙත් නෑ. මිනිස්සු දක්කනවා වතුරට. මිනිස්සු දෘෂ්ටිගත වෙලා ගහගෙන ගිහිල්ලා මුහුදටම ගිහිල්ලා විනාශ වෙනවා. සසර අතරමං වෙනවා. ඒ මිනිස්සු එහෙමයි, හරි පව්. සමහර මිනිස්සු බලන්නකො පින්වත්නි, මිනිස්සු ජීවිතවල අපායට පාර සකස් කරගන්න හැටි දෘෂ්ටිගත වීම නිසා. මේ ලෝකේ විශ්වාස කරන්න එක දෙයක්, ධර්මයන් වෙනස් වෙන්න පුළුවන්. ධර්මය වෙනස් වුණාට කර්මය වෙනස් වෙන්නේ නැහැ. මේ ලෝකේ ආගම් ගොඩක් තියෙනවා, ධර්මයන් වෙනස්, කර්මය එකයි. කර්මය අපිට හැමෝටම බෙදන්නේ එක විදිහකට. ඔය නිව්ටන් කියන විද්‍යාඥයා ලෝකෙට හොයාගත්තනේ නියම 3ක්, නිව්ටන්ගේ නියම කිය. තුන්වෙනි නියමෙදි කියනවා every action has a reaction. සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත. අපිට ඉතින් හරි ලොකුයි නිව්ටන් සුද්දන්. ඒසා ඉස්කෝලවලත් උගන්වනවා, විභාගවලටත් කියනවා නිව්ටන්ගේ නියමය ඉගෙන ගනින්නලා කියලා. අනේ නිව්ටන්ට වැඩිය හොඳට අවුරුදු 2000කට කලින් ඊටත් ඉස්සර බුදුහාමුදුරුවෝ ඔයිටත් වැඩිය ලස්සනට කිව්වා යංකම්මං කරිස්සාමි, උඹලා මොනවා හරි කරනවා කල්යාණම් වා පාපකම්ම, හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. තස්ස දායාදෝ භවිස්සාමි, තේගේ ප්‍රතිඵලය නුඹලට ලැබෙනවාමයි. බුදුහාමුදුරුවෝ ආසියාතිකයෙක් නිසා අපි ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. හැබැයි මතක තියාගන්න ධර්මය මොක වුණත් කර්මය එහෙමයි. සමහරු පව් කරනවා දෙයියෝ කියපු නිසා. දෙයියෝ කියනවා මං තමයි ලෝකෙ මැව්වේ, මට ලෝකෙ ඕනේ, ඒ නිසා උඹලා මගේ රාජ්‍ය එලි කරපල්ලා. රටවල් ගහ ගන්නවා ඒ ආගම් වෙනුවෙන්.
සමහර දෙයියෝ කියනවා මම මැව්වේ සත්තුන්ව මරාගෙන කණ්ඩ බඩගින්නට ප්‍රශ්නයක් නෑ. මිනිස්සු ඉතින් මරනවා. සමහර දෙවිවරු කියනවා මාව සතුටු කරන්න නම් බිලි පූජා තියන්න සත්තුන්ගේ බෙලි කප අනේ මිනිස්සු ඒවත් කරන. නොදැනුවත්වම මිනිස්සු පව් කන්ද කයිතිකාරයෝ වෙලා පින්වත්නි අපායට යනවා. එතකොට බේර ගණ්ඩාර කියපු දෙවිවරු කවුරුත් නෑ. තමා කරන ඔක්කොගෙම විපාකෙ තමන්ටයි කියන දර්ශනය ලෝකෙට ගෙනාවේ බුදුරජාණන් වහන්සේ. නිසා බුදුහාඳුරුවෝ කියනවා මේවා කල්පනා කරන්න ඇති මිනිස්සු දෘෂ්ටිගත වෙනවා. දෘෂ්ටිගත වීම නිසා ඒගොල්ලෝ විනාශයට පත් වෙනවා. එහෙනම් සියල්ල දන්නාරියෝ සියල්ල දක්නාරියෝ මොකද කරන්න ඕනේ? හැම මොහොතකම අරිය ධම්මස්සකෝ විදෝ. එයා හැමතිස්සෙම මේ ආර්ය ධර්මයට දක්ෂයෙක් වෙන්න ඕනේ. ඊළඟට අරියානන් දස්සාවි ආර්යයන් වහන්සේලා දකින්න කැමති වෙන්න ඕනේ. ආර්ය ධම්මස්ස ස්විනීතෝ මේ ආර්ය ධර්මයේ හික්මෙන්න ඕනේ. සත්පුරුෂානන් දස්සාවි සත්පුරුෂයෝ දකින්න කැමති වෙන්න ඕනේ. සත්පුරුෂ ධම්මේ කෝවිදෝ එයා සත්පුරුෂ ධර්මයට දක්ෂ වෙන්න ඕනේ. සත්පුරුෂ ධම්මේ ස්විනීතෝ මෙයා සත්පුරුෂ ධර්මයේ හැමතිස්සෙම හික්මෙන්න ඕනේ. ඒ විතරක් නෙමේ මානසිකරණීයේ ධම්මේ පජානාති එයා සිහි කළ යුතු ධර්මය මොකක්ද කියලා දැනගන්න ඕනේ. අමනසි කරණීය ධම්මේ පජානාති සිහි නොකළ යුතු දේ මොකක්ද කියලා එයා දැනගන්න ඕනේ. සෝ මානසිකරණීයේ ධම්මේ පජානතෝ අමනසිකරණීය ධම්මේ පජානතෝ යේ ධම්මාන මානසිකරණීය තේ ධම්මාන මානසිකරෝති යේ ධම්මා මානසිකරණීය තේ ධම්මේ මානසිකරෝති. මේවා සිහි නොකළ යුතු දේ මේවා සිහි කළ යුතු දේ කියලා හැමතිස්සෙම නුවණින් දකින්න ඕනේ. ඒක තමයි පින්වත්නි මෙතනදී කියන්නේ දෘෂ්ටිගත වීමෙන් වැළකී දස්සනා පහතබ්බා. බලන්නකො එතකොට සබ්බාසව සූත්‍රේ පටන් ගන්නෙම මෙතන වැරදි දෘෂ්ටි කඩ දාන්න. බුදුහාඳුරන්ට ලැබි වෙන්න ශ්‍රද්ධාවන්ත වෙන්න ධර්මයට යොමු වෙන්න සංඝයා කල්යාණ මිත්‍ර භාවයෙන් ආශ්‍රය කරන්න. ඔබේ එකම පිළිසරණ ඔබේ එකම කල්යාණ මිත්‍රයා ධර්මයේ බවට පත් කරගන්න. එතකොට ඔබට මේ ජීවිතය තුල සතුට වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙනෙහි නොකළ යුතු ධර්මයන් මෙනෙහි නොකිරීමෙන් මෙනෙහි කළ යුතු ධර්මයන් මෙනෙහි කිරීමෙන් නූපං ආශ්‍රවයන් නූපදීමෙන් උපං ආශ්‍රවයන් නැති කර දැමීමෙන් ඔහුට පුළුවන් සසර ජය ගන්න. ඒකට කියනවා දස්සනා පහතබ්බා. එනම් පළවෙනි පහතබ්බා එහෙම නැත්නම් සෝවාන් වෙන්න ඕන මිනිහෙක් අයින් කරන්න ඕන කරුණු සෝවාන් මාර්ගයේදී ප්‍රහාණය කරන්න ඕන. ඵලයටපත් වෙනවා කියන්නේ මේව නැති වෙනවා. ඔයත් සෝවාන් වුණා කියලා කියන්නේ දස්සනා පහතබ්බා. ඒක සම්පූර්ණයෙන්ම අයින් වෙලා ඉවරයි. දැන් සෝවාන් මාර්ගයේ මේ යන අය සෝවාන් මාර්ගයේ යන ඔබ ඉස්සෙල්ලම මේ දෘෂ්ටිගත වීම වලින් අයින් වෙන්න. ඒ සසර බුදුහාඳුරන්ගේ බුද්ධ වචනේ විශ්වාස කරන්න ශ්‍රද්ධාව වඩව ගන්න හැමතිස්සෙම ආර්යයන් දැකලා ආර්ය ධර්මයේ හික්මිලා ආර්ය ධර්මයට ආස කරලා සත්පුරුෂයෝ දැකලා සත්පුරුෂයන්ගෙන් බණ අහලා සත්පුරුෂ ධර්මයට කැමති වෙලා ජීවිතේ හදාගෙන කල යුතු නොකල යුතු කුසල් අකුසල් පව් පින් වෙන් කරලා හඳුන ගන්න දෘෂ්ටිය පහළ වේ. එතකොට වැරදි දෘෂ්ටි ඔක්කොම ගැලවිලා යයි සම්‍යක් දෘෂ්ටිය පහළ වෙයි. ඔය ඇත්තෝ එකතු කරගෙන තියෙන දෘෂ්ටිවාද සියල්ලම ඛණ්ඩනය වෙලා උතුම් සෝතාපට්ටි ඵලයට අවශ්‍ය කරන දසනා පහතබ්බේ ඔය ඇත්තන්ගේ ජීවිතවලට ලං වෙයි. ඒ සඳහා මේ අහපු බණ උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. එනිසා අද බණ තුල ඔය ඇත්තන්ට මම නුවණින් දැක ප්‍රහාණය කරගත යුතු ආශ්‍රවයන් එහෙම නැත්නම් දස්සනා පහතබ්බා පිළිබඳව කරුණු පුංචි ප්‍රමාණයක් දේශනා කරන්නට ඉඩ ප්‍රස්තාව සලසගත්තා. තමන්ව තමන් දකින්න තමන්ව තේරුම් ගන්න අනුන් ගැන හොයනවට වඩා තමන් ගැන සෙවීම උසස් කියලා දැනගෙන සසර සුවපත් කරගන්න අදිෂ්ඨාන කරගන්න මේ අහපු බණත් උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. රැස් කරගත් සියලු පින් දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියෝ දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපෙන් බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. ඔය ඇත්තෝ සෑම සියලු දෙනාම දෙවියෝ සුරකිත්වා. එසේ ආශිර්වාද කරන දෙවියනොත් අමා මහ නිවනින් සැනසෙත්වා. බස්නාහිර පළාත කල්යාණි පුදබිම සුරකින්න
ශ්‍රී විභීෂණ දිව රාජෝත්තමයන් වහන්සේ, මණියකික නාග දිව රාජෝත්තමයන් වහන්සේ, මහාසේන දිව්‍ය පුත්‍රයා ප්‍රධාන කොටගෙන සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔබේ මගේ ඉෂ්ඨකාමි දෙවියන්ට මේ පින් ලැබේවා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපෙන් බලෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා අප සැම සුරකිත්වා ආශිර්වාද කරන දෙවියනොත් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකාති. දෙවනුව කල්පනා කරන්ට රැස් කරගත් සියලු පින් ඔබ අප නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. විශේෂයෙන් වසර 22කට පමණ ඉහත නැසී මිය පරලොව ගිය ස්වාමි පුරුෂයාට, වසර 40කට පමණ ඉහත නැසී ගිය දෙමව්පියන් හා වසර 4කට පමණ ඉහත මිය පරලොව ගිය පියාණන්ට මේ පින් අත්වේවා. එල්.ඒ.ඩී. විල්ෆ්‍රඩ් අමරසිංහ ස්වාමියාට, එල්.ඩබ්ලිව්. ධනෝරිස් ස්වාමි පියාණන්ට, මාග්‍රට් නෝනා මෑණියන්ට, ජෙනිහාල් සුමිත්‍රද සිල්වා පියාණන්ට මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම දන්සල් දායකත්වයේ සිද්ධ කරන බී.ජී. කොෂාන් හර්ෂක පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඔවුන්ගේ සියලුම මිය පරලොව ගිය ඥායින්ට මේ පින ජීවිතයේ ආලෝකය පිණිස හේතු වේවා. බණ අහන්ට ඒක රාසුන ඔබ නමින් මිය පරලොව ගිය සැමට මේ පින් අත්වේවා. මේ පින් ඇසේවා, දැනේවා, පින් දැක සතුටු වේවා, අනුමෝදන්ව සතුටු වේවා, දුකින් අත මිදේවා, සැප ලබා ගනීවා, නොදුරු භවයකම අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. අවසාන වශයෙන් රැස් කරගත්තා වූ සියලුම කුසල සම්භාර ධර්මයන් වැබඩ ශ්‍රී ධර්මවර්ධනාරාමාධිපති අති ගෞරවාර්හ අවසරාපේ විචිත්‍ර ධර්ම කතික තලපත් කන්දේ සිරිනන්ද පණ්ඩිත හාමුදුරුවෝ ප්‍රධාන කොටගෙන මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන ගෞරවනීය මහා සංඝරුවනට, උන්වහන්සේගේ ගුරුදේවයන් වහන්සේ ඇතුළු සියලුම දෙනාට අද පින්කමේ දායකත්වයේ සම්පූර්ණ කරන එන්.එන්. පොඩිමැණිකේ උපාසිකා මාතාව ඇතුළු පවුලේ සියලු දෙනා, එල්.ඩබ්ලිව්. සරත් ලියනවඩුගේ මහත්මයා ඇතුළු දූදරු මුණුපුරු මිනිපිරියන් හැම දෙනාටම මේ පින් හේතු වේවා, වාසනාව වේවා. දන්සල් දායකත්වයේ සම්පූර්ණ කරන බී.ජී. කොෂාන් හර්ෂක පුතණුවන්, ශාමලී දිලරුක්ෂි මහත්මිය ඇතුළු හැම දෙනාටම එකසේ මේ පින් හේතු වේවා, වාසනාව වේවා. ඒ අත්න්ගේ පවුල්වල සියලුම දෙනාටත් මේ පින් අත්වේවා. අද මේ මහ පින්කම ආරම්භ කරන දිනේ පටන් අවසන් වෙන දිනේ දක්වා මේ පින්කමට ආවගිය දැක බලා සතුටුන වචනයකින් උපකාර කළ, අත දුන්න හිත දුන්න ආවගිය දැක බලා සතුටුන හැම දෙනාටම මේ පින් හේතු වේවා, වාසනාව වේවා. ඔබ සැම නිදුක් වේවා, නිරෝග වේවා, සුවපත් වේවා. කායික වේදනා, මානසික පීඩා දුරු වේවා, කරන කියන කටයුතු සඵල වේවා. මෙලව පරලොව ජීවිතය යහපත් වේවා, අවසන උතුම් නිවන් සම්පත් පිණිසම මෙපින හේතු වේවා, වාසනාව වේවා, පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි, මේ විදිහට කියමු. රැස් කරන පින එයි පසු පස්සේ සැපසල සන්නට හැමතිසේ මෙරැස් කරන පින්ගෙනවාමයි යන යන ගමනේ පසු පස්සේ සීල සමාහිත නුවණ වැඩිගෙන නිවනට යන මඟ වැටහෙවා.
දහම කියා දෙන කලනමිතුරු හැම නිරතුරු ඇසුරට පත්වේවා. සෝක කෙලෙස් නැති සීතනිවන් ඇති සදහම් මග මට සිහිවේවා. රාග විරාගිත ඥාන ප්‍රභාවිත අමානිවන් සුව සැලසේවා. දෝත තබාහිස සාදු කියන්ටයි සීතනිවන් සැප මට ලැබ ගන්ටයි. සෑම දිනම බුදු ගුණ සිහිවන්ටයි. සාදු සාදු මම නිවන් දකින්ටයි. සාදු සාදු සාදු. අභිවාදන සීලිස නිච්ඡං අද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු. අනන්ත තෙරුවන් ගුණ බැලෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා.